ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරන් ඉන්නේ කොටස් වශයෙන් දාපු දුගී පෙළේ අහිංසකාවේ. මේ කතාව එක උස්මට කියවන්න කැමති ඔයාලා වෙනුවෙන්. කතාව කියවලා කතාව ලස්සනයි නම් කතාවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න, channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න. මං අලුත් කතාවක් අරන් එනකන් ඔයාලා හැමෝම මේ කතාව කියවන්න. තාමුස්සෙක් ඔය අහිංසක රංගනේ අම්මා ඉස්සරහ විතරක් තියාගන්නවා. මගේ ඉස්සරහ නෙවෙයි. එදා දවස අහස තිබුණේ හරිම මලානික විදිහට. හරියට මොකක් හරි අසුබ දෙයක් වෙන්න යනවා වගේ. දිගල්පත කියන්නේ හරිම හුදකලා ගමක්. ඒ ගමේ කෙළවරක තිබුණ පුංචි මටිගේ ඇතුලේ සිත්මි හිටිය ලොකු බයකින්. අම්මේ මේ වතුර පොතක් බොන්නකෝ. සිත්මි හීන් හඬින් කිව්වා. අම්මා හිටියේ ඇස් දෙක පියාගෙන. අම්මගේ හුස්ම වැටෙන සද්ද විතරයි ඒ පාලුගේ ඇතුලේ ඇහුනේ. මාස ගණනක ඉඳන් අම්මා අසනීපෙන්. ඉස්සර කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගත්ත සිත්මිට දැන් ඒකත් කරගන්න විදියක් නැහැ. අම්මා දාලා කොහෙවත් යන්න බෑ. සිත්මි කුස්සියට ගිහින් බැලුවා. හාල් මුට්ටිය අඩියටම හිඳිලා. සීනි පිරියුක්කුවේ හිටියට සීනි ඇටයක්වත් නැහැ. අන්තිමට තිබුණ රුපියල් 100ක් ඉවර වුණේ. පෙරේද බෙහෙත් ගන්න ගියාම. දෙයනේ මම මොකද කරන්නේ? සිත්මිගේ ඇස් දෙකට කඳුළු පිරුණා. බඩගින්න දරාගත්තත් අම්මට බෙහෙත් ටිකක් දෙන්න විදිහක් නැති එකයි එයාට තිබුණ ලොකුම ප්‍රශ්නේ. අන්තිමට හිත හයිය කරගෙන සිත්මි තීරණය කළා හන්දිය මුදලාලිගේ කඩේට යන්න. හන්දියේ තියෙන සිරිපාල මුදලාලිගේ කඩේ ගමේ අනිත් කඩවලට වඩා ලොකුයි. ඒත් මුදලාලි ගැන ගමේ කාගේවත් හොඳක් තිබුණ නැහැ. එයා හරිම තද හිතක් තියෙන මිනිස්සෙක්. සිත්මි කඩේ ගාවට යනකොට වැසි පොතක් වැටෙන්න පටන් ගත්තා. හන්දියේ කවුරුත් හිටියේ නැහැ. මුදලාලි විතරක් රේඩියෝ එකේ සින්දුවක් අහා හිටියා. මුදලාලි මාමේ සිත්මි ගිහින් කවුන්ටර් එක ගාව හිටගත්තා. මුදලාලි ඔළුව උස්සලා බැලුවා. ඒ බලපු විදිහට සිත්මිට දැනුනේ ඇඟ හිරි වැටෙනවා වගේ. ඒ ඇස්වල තිබුණේ මහ අමුතුම බැල්මක්. එයා සිත්මිගේ උඩ ඉඳන් පල්ලෙහාටම බැලුවා. "ඇයි සිත්මි මොකද මේ පැත්තේ?" මුදලාලි hina වුණේ කපට විදිහට. "මාමේ අම්මට හරිම අමාරුයි. අතේ සතේ නෑ බෙහෙත් ගන්න. මට හාල් ටිකකුයි සීනි ටිකකුයි ණයට දෙන්න පුළුවන්ද? මම ලබන සතියේ ගෙදරක වැඩක් කරලා සල්ලි දෙන්නම්." සිත්මි බොහොම අසරණ විදිහට ඉල්ලුවා. මුදලාලි ළඟටම ඇවිත් ඒ මිනිස්සයා එයාගේ උරහිසට අතක් තැබුවා. සිත්මි පයින් ගහලා පස්සට වුණා. "සල්ලි මොකටද සිත්මි? උඹ වගේ ලස්සන කෙල්ලෙක් මොකටද සල්ලි හොයන්න දුක් වෙන්නේ? අද රැට කඩේ වහලා මං ඉන්නකොට මේ පැත්තට වරෙන්. උඹට ඕන කරන බඩුයි සල්ලි විතරක් නෙවෙයි සැපට ඉන්නත් මං සලකන්නම්." ඒ කියපු කතාවල තේරුම තේරුණ ගමන් සිත්මිට දැනුනේ Tamanගේ මූණට කවුරු හරි ගැහුවා වගේ. ඒ තරම් පිළිකුලක් එයාට කවදාවත් දැනිලා තිබුණ නැහැ. "තිරිසනා තමුසෙට හෙන ගහනවා මේ කරන පව්වලට." සිත්මි එකපාරටම කෑ ගහලා එතනින් දුවන්න පටන් ගත්තා. වැස්ස හයියෙන් වහින්න ගත්තත් සිත්මි නැවතුනේ නැහැ. කඳුළුයි වැහි වතුරයි මූණ පුරාම ගලාගෙන ගියා. "අම්මේ" ගෙදරට ඇතුළු වෙච්ච ගමන් සිත්මි හතේ ඇර අම්මගේ ඇඳ ගාවට දිව්වා. "අම්මේ මං ආවා. බලන්නකෝ මේ මිනිස්සයා කියපු කතාව." ඒත් අම්මා මුකුත්ම කිව්වේ නැහැ. සිත්මි අම්මගේ අතින් අල්ලලා බැලුවා. අත හරිම සීතලයි. අම්මේ කතා කරන්නකෝ." සිත්මි අම්මගේ පපුවට කන් තියලා බැලුවා. කිසිම සත්‍යයක් නැහැ. අම්මා සිත්මිව තනි කරලා යන්නම ගිහින්. එයාට වචනයක්වත් කියන්න බැරි වුණා. මුළු ලෝකෙම එයාගේ ඉස්සරහ කඩා වැටෙනා වගේ දැනුණා. එදා රැයේ මහවැස්සේ මැටිගේ ඇතුලේ අම්මගේ මිනිය බදාගෙන සිත්මි විලාප තිබ්බා. එයා දන්නේ නැහැ ඉස්සරහට එයාට කොහොම මුහුණ දෙන්න වේද කියලා. මුළු රෑම සිත්මි හිටියේ අම්මගේ සිරුර බදාගෙන. වැස්ස අඩු වුණත් ගේ ඇතුලේ තිබුණේ මහ පාළුවක්. පහුවදා එළිය වැටෙනකොට තමයි
අල්ලපු ගෙදර ලොකු අම්මා සිත්මිගේ විලාප ඇහිලා දුවගෙන ආවේ. අනේ දෙයියනේ මේ දරුවා තනි වුණා නේද? ලොකු අම්මා සිත්මිව බදාගෙන ඇඬුවා. ටික වෙලාවකින් ගමේ 4-5 දෙනෙක් එතෙන්ට එකතු වුණා. අම්මගේ මල ගෙදර වැඩ පටන් ගත්තේ හරිම අමාරුවෙන්. සිත්මි ගල් ගැහලා වගේ එක තැනක වාඩි වෙලා හිටියා. එයාට මොනා කරන්නද කියලා හිතා ගන්න බැරි වුණා. හවස් එද්දී සිරිපාල මුදලාලි එතෙන්ට ආවේ හරිම සත්තන්ත විදිහට. සුදු සරමයි කමිසයයි ඇඳගෙන පන්සලේ ලොකු දායකයෙක් වගේ මූණ හදාගෙන එයා ගේ ඇතුළට ආවා. අනේ අපොයි මේ වගේ දෙයක් වුණා කියලා මං දැනගත්තේ දැන්. මුදලාලි බොරු කනකාටුවක් පෙන්නුවා. සිත්මි මුදලාවේ දැක්ක ගමන් ඇඟම හිරි වැටිලා ගියා. ඊයේ රායේ මිනිස්සයා කතා කරපු කැත විදිය එයාට මතක් වුණා. මුදලාලි අම්මගේ දේහයට වැඳලා සිත්මි වාඩි වෙලා හිටපු පැත්තට ආවා. සිත්මි දුවේ ඕවට සැලෙන්න එපා. මං ඉන්නවනේ. මලකෙතර වැඩවලට ඕන කරන බඩු මුට්ටු ඔක්කොම මගේ කඩෙන් එවන්න. සල්ලි ගැන හිතන්න එපා. මුදලාලි එහෙම කිව්වේ අනිත් අයට ඇහෙන්න. ගමේ මිනිස්සු හිතුවේ මුදලාලි හරිම කරුණාවන්ත මිනිස්සෙක් කියලා. හැබැයි ඒ වචන කියන ගමන් මුදලාලි සිත්මි දිහා බැලුවේ හරිම පිළිකුල් සහගත කෑදර බැල්මකින්. ඒ බැල්මෙන් කියුනේ උඹට දැන් කොහොමත් මගේ ළඟට එන්න වෙනවා වගේ අදහසක්. රෑ වෙද්දි ගමේ මිනිස්සු 4-5 දෙනෙක් විතරයි ගෙදර ඉතිරි වුණේ. සිත්මි කුස්සියට ගියේ වතුර ටිකක් බොන්න. ඒ වෙලාවේ මුදලාලිත් කුස්සිය පැත්තට ආවා. දැන්වත් තේරෙනවද මං කියපු දේ? අම්මත් නෑ. උඹ දැන් අන්තිමට අසරණයි. උඹට තියෙන්නේ මං කියන දේ අහලා ඉන්න එක විතරයි. එතකොට මම මේ ඔක්කොම ණය කපලා උඹව රැචිනක් වගේ තියන්නම්. මුදලාලි සිත්මිගේ අතින් අල්ලන්න හැදුවා. සිත්මි වේගෙන් අත පස්සට ගත්තා. මුදලාලි මගේ අම්මගේ මිනිහ ඉස්සරහා ඉඳන්වත් මේ වගේ කතා කරන්න එපා. සිත්මිගේ හඬ වෙවුලුවා. බලමුකෝ කී දවසක් ඔය ලොකුකම තියේද කියලා. හෙට අම්මව වැළලුවට පස්සේ උඹට කන්න වෙන්නෙත් මගේ කඩෙන් තමයි කෙල්ලේ. එදාට වරෙන් කොදන ගාගෙන මුදලාලි කින්ඩියට hina වෙලා එතනින් යන්න ගියා. සිත්මි අසරණව කුස්සියේ බිත්තියට හේතු වෙලා බිමට වැටුණා. එයාට දැන් කවුරුත් නැහැ. අම්මත් නැහැ. රැකවරණයක් නැහැ. මේ නපුරු සිරිපාල මුදලාලිගේ ග්‍රහණයෙන් බේරෙන්නේ කොහොමද කියලා සිත්මිට හිතා ගන්න බැරි වුණා. පහවදා උදේ අම්මගේ අවසන් කටයුතු කරන්න ලෑස්ති කළා. ගමේ කීප දෙනෙක් ඇවිත් ගේ ඉස්සරහ පොඩි මළුවක් ගැහුවා. සිත්මි අම්මගේ දේහ ගාව වෙලා වාඩි වෙලා බිම බලාගෙන හිටියේ හරියට පණ නැති රූපයක් වගේ. එයාගේ ඇස්වල කඳුළුත් හිඳිලා ගිහින්. සිරිපාල මුදලාලි උදේම ආවේ ලොකු හාල් මිටියකුයි තේකොළ සීනි වගේකුයි අරගෙන. ඒවගෙනත් කුස්සියෙන් තිබ්බේ ගමේ මිනිස්සුන්ට එයාගේ හොඳකම් පෙන්වන්න වගේ. සිත්මි දුවේ මේ පැත්තට එන්නකෝ. මුදලාලි හීන් හඬින් කතා කළා. සිත්මි හිමින් නැගිටලා කුස්සිය පැත්තට ගියා. එයා හිටියේ මුදලාලිගේ මූණ බලන්නවත් බැරි බයකින්. ඊයේ වෙච්ච දේවල් මතක් වෙද්දී සිත්මිගේ මුළු ඇඟම වෙවුලෙනවා. මෙන්න මේ සල්ලි ටික තියාගන්න. අම්මගේ වැඩවලට ඕන වෙන්නේ. මුදලාලි රුපියල් 10 ගණනක කොළ කීපයක් සිත්මිට දික් කළා. සිත්මි බයටම අත් දෙක පිටිපස්සට කරගත්තා. එපා මාමේ මට සල්ලි එපා. සිත්මි කොස්ස කසමින් කිව්වා. ගණින් කෙල්ලේ උඹ දැන් තනි වෙලානේ ඉන්නේ. මං උඹට උදව් කරන්නම්. හැබැයි ඉතින් මං කියපු දේ අමතක කරන්න එපා. අම්මව වැළලුවට පස්සේ මං බලන්නම්කෝ උඹ කොහොම ජීවත් වෙන්නේ කියලා. මුදලාලි හීන් හඬින් කියන ගමන් සිත්මිගේ ඔළුව අත ගෑවා. සිත්මිට දැනුනේ කියා ගන්න බැරි තරම් පිළිකුලක්. ඒත් එයාට මුකුත් කියා ගන්න බැරි වුණා. එයා බිම බලාගෙනම එතනින් මග ඇරලා අම්මා ගාවට දිව්වා. හවස අම්මගේ දේහය සොහනට අරගෙන යන්න වෙලාව ආවා. ගමේ මිනිස්සු 4 දෙනෙක් පෙට්ටිය කරට ගත්තා. සිත්මියේ පස්සෙන් නැවිතගෙන ගියේ සිහියක් නැතිව වගේ. ගමේ මිනිස්සු අනේ අහිංසක කෙල්ල කියලා අනුකම්පා කළාට ඒ කාටවත් සිත්මිගේ අනාගතය ගැන වගකීමක් තිබුණ නැහැ. සොහන් බිමේදී අම්මගේ පෙට්ටියට පස් දාන වෙලාවේ සිත්මිට මහ හයෙන් කෑ ගැහුණා. අම්මේ මවත් අරන් යන්න අම්මේ. සිත්මි පස් කොටුවට වැටිලා ඇඬුවා. වැඩ කටයුතු ඉවර වෙලා රෑ බෝ වෙද්දී සිත්මි ආපහු තනියම ඒ පාළු ගෙදරට ආවා.
සිත්මි කුප්පි ලාම්පුව පත්තු කරලා අම්ම නිදාගත්ත හිස් ඇඳ දිහා බලාගෙන හිටියා. එක පාරටම ගේ ඉස්සරහා කවුරු හරි ඇවිදින සද්දයක් ඇහුණා. සිත්මි බයෙන් ගැහිලා දොර දිහා බැලුවා. කවුද? කවුද? සිත්මි ඇහුවේ වෙවුලන හඬින්. දොර රෙත් අස්සෙන් නෙබුනේ මුදලාලිගේ කපටි මූණ. බය වෙන්න එපා සිත්මි. මං ආවේ උඹ තනියම නිසා පාළුවත කියලා බලන්න. සිත්මි බයටම කාමරේ මුල්ලකට වුණා. අම්මා නැති වුණ පළවෙනි රෑම මේ වගේ කරදරයක් වෙයි කියලා ඒ අහිංසක කෙල්ල හිතුවේ නෑ. ඒ වෙලාවේ සිත්මිට දැනුනේ Tamanගේ පණ ගැහෙනා වගේ බයක්. මුදලාලි කාමරය ඇතුළට එන්න හදනකොටම වත්ත පහලින් මිනිස්සු කීප දෙනෙක් කතා කරන සද්දයක් ඇහුණා. සිත්මි දුවේ, ඒ ඇහුනේ ගමේ සිරිසේන මාමලාගේ හඬ. මිනිස්සුන්ගේ සද්ද ඇහුන ගමන් මුදලාලි එකපාරටම ගැස්සුණා. එයාගේ මූණේ තිබුණ නපුර හිනාව වෙනුවට මහ ලොකු බයක්. ගමේ මිනිස්සු මේ වෙලාවේ Tamanව මේකේ ඇතුලේ දැක්කොත් වෙන්නේ ලොකු විනාශයක් කියලා මුදලාලි දැනගත්තා. මං පස්සේ එන්නම්. මුදලාලි කොඳුරලා කාටවත් පේන්න කලින් ගෙදර පිටිපස්ස දොරින් අඳුරේම පැනලා දිව්වා. සිත්මි හතේ ඇර බිත්තියට හේතු වුණා. එයාගේ පපුව ගැහෙන සද්දේ එයාටම ඇහෙනවා. සිරිසේන මාමයි තව දෙන්නෙකුයි ගේ ඇතුළට එනකොට සිත්මි හිටිය වෙවුලමින්. මොකද දු එමේ බය වෙලා වගේ? සිරිසේන මාම ඇහුවා. සිත්මි මොකුත්ම කිව්වේ නැහැ. මුදලාලි ගැන කිව්වොත් ඒ මනුස්සයා Tamanගෙන් පලිගනී කියලා සිත්මි බය වුණා. ඒ අහිංසක කෙල්ල හිමින් ඔළුව වෙනවා විතරයි. මිනිස්සු ටික වෙලාවකින් යන්න ගියා. සිත්මි එදා රෑ නිදාගත්තේ නැහැ. එයා පිටිපස්සේ දොරේ අකුල හොඳට තද කරලා දොර අස්සලින්ම වාඩි වෙලා හිටියා. අම්මා නැතිට දවස් 7 දානෙත් ඉවර වුණා. සිත්මි තනියම ඒ පාලුකේ ඇතුලේ අසරණ වෙලා ඉන්න හැටි ගමේ අනිත් අයට වගේම මුදලාලිටත් ලොකු ප්‍රශ්නයක් වුණා. හැබැයි මුදලාලි ඒ ප්‍රශ්නේ දිහා බැලුවේ වෙනස් විදිහකට. එදා රෑ මුදලාලි එයාගේ මහගෙදර සාලේ හාන්සි පුටුවට වෙලා කල්පනා කරමින් හිටියා. මුදලාලිගේ නෝනා ඒ කියන්නේ හාමිනේ එතෙන්ට ආවේ තේ එකක් අරගෙන. හාමිනේ මම මේ කල්පනා කරේ අර වෙලේ ගෙදර සිත්මි ගැන. මුදලාලි හැමින් කතාව පටන් ගත්තා. ඇයි? ඒ කෙල්ලට මොකද? හාමිනේ ඇහුවේ උනන්දුවක් නැතිව වගේ. නෑ ඉතින් ඒ කෙල්ල දැන් අන්තිමට අසරණයිනේ. අම්මත් නෑ. තනියම ওই පාලුකේ ඇතුලේ ඉන්න එක ඒ කෙල්ලටත් අනතුරක්. අනික හාමිනේටත් දැන් වයසයිනේ. ගෙදර දොරේ වැඩප්පල කරගන්න, රෙදි ටික හොදගන්න කෙනෙක් හිටියොත් ලේසිනේ. හාමිනේ මතක් කල්පනා කරා. ඒකත් ඇත්ත. මටත් දැන් ඉස්සර වගේ වැඩපිළ කරගන්න බෑ තමා. ඒ වුණාට ඕක ගමේ කෙල්ලෙක්නේ. අපේ වැඩට ගන්න එක හරිද? මොකද වෙන්නේ හාමිනේ? ඒ කෙල්ල හරිම අහිංසකයි. කීකරුයි. පවුනේ. ඒ කෙල්ලට කන්න බොන්න දීලා මෙහෙ නවත්ත ගත්තොත් අපිටත් විනා. හාමිනේටත් තනියක් නෑනේ. මුදලාලි හරිම කපටි විදිහට හාමිනේගේ ඔළුවට අදහස දැම්මා. හාමිනේට මුදලාලිගේ යටිහිතේ තියෙන අදහස ගැන අබමල් රේණුවකවත් සැකයක් තිබුණ නැහැ. හරි. එහෙනම් හෙට ගිහින් අහලා බලන්නකෝ. කැමති නම් එන්න කියමු. පහුවදා උදේම මුදලාලි සිත්මිගේ ගෙදරට ගියා. සිත්මි හිටියේ කුස්සියේ වතුර මුට්ටියක් ලිපේ තියලා. සිත්මි දුවේ, මුදලාලි හරිම කරුණාවන්ත හඬකින් කතා කළා. සිත්මි බයෙන් ගැහිලා එළියට ආවා. ඇයි? ඇයි මාමේ? දුවේ, හාමිනේ කිව්ව උඹට ඔහොම තනියම ඉන්න දෙන්න බෑ කියලා. හාමිනේටත් දැන් හරිම අමාරුයි වැඩ කරගන්න. උඹ කැමති නම් අපේ ගෙදර ඇවිත් නවතින්න. හාමිනේට උදව් කරගෙන කාලා බීලා ඉන්න පුළුවන්නේ. මං උඹට මාසෙට පඩියකුත් දෙන්නම්. මේ පාලුකේ ඇතුලේ බය ඉන්නවට වඩා ඒක හොඳයි නේද? සිත්මි මතක් කල්පනා කරා. මුදලාලිට බය වුණත් හාමිනේ ඉන්න ගෙදර Tamanට ආරක්ෂාවක් තියේ කියලා ඒ අහිංසක හිතට හිතුණා. තනියම බඩගින්න ඉන්නවට වඩා වැඩක් කරගෙන පඩියක් ගන්න ලැබෙන එක ලොකු දෙයක් කියලා සිත්මි හිතුවා. හා මාමේ, හාමිනේ කියනවා නම් මං එන්නම්. සිත්මි හීන් හඬින් කිව්වා. මුදලාලිගේ ජයග්‍රාහී හිනාවක් ඇඳුනා. එහෙනම් ඉක්මනට ලෑස්ති වෙන්න. හාමිනේ මග බලාගෙන ඉන්නවා. සිත්මි Tamanගේ රෙදි මල්ලත් අරගෙන Taman ඉපදුණු මැටි ගෙට වැදලා මුදලාලිගේ මාලිගාව වගේ තියෙන ලොකු ගෙදරට යන්න පිටත් වුණා.
මුදලාලිගේ ගෙදර තිබුණේ ගමේ හන්දියට කිට්ටුව. ඒක වටේට මුස්ස තාප්ප ගහලා ලොකු ගේට්ටුවක් දාලා හරිම තේශවන්ත විදිහට තිබුණා. සිත්මි Tamanගේ රෙදි මල්ලත් අතින් අරන් මුදලාලි පස්සෙන් යනකොට ඇයට දැනුනේ ලොකු චකිතයක්. "හාමිනේ, මෙන්න මං සිත්මි එක්කගෙන ආවා." මුදලාලි සාලේ ඉඳන්ම සත්ත්ව කරගෙන ගෙට ඇතුළු වුණා. මුදලාලිගේ නෝනා, ඒ කියන්නේ නන්ද හාමිනේ, කාමරයක ඉඳන් එළියට ආවා. ඇය දැක්කහම සිත්මි හිමින් බිම බලාගෙන වැන්දා. හාමිනේ සිත්මි දිහා උඩ ඉඳන් පල්ලෙහාට බැලුවේ නිකන් කඩේ තියෙන බඩුවක් දිහා බලනවා වගේ. දැක්කහම නම් අහිංසක පාටයි. හැබැයි වැඩපළ හරියට කරන්න ඕනි. මං හරිම පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්. හාමිනේ නළු හඬින් කිව්වා. "අනේ මං හොඳට වැඩ කරන්නම් හාමිනේ." සිත්මි බොහොම බයපක්ෂපාතීව පිළිතුරු දුන්නා. "දැම්ම ගිහින් අර පිටිපස්සේ තියෙන කාමරේ මල්ල තියලා අතපය හොදන් එන්න. කුස්සියේ පිඟන් ටිකක් ඇති හොදන්න. ඒවා ඉවර කරලා වත්ත පැත්තත් පොඩ්ඩක් අතු ගාලා දාන්න." සිත්මි හිස්ස නමාගෙන කුස්සිය පැත්තට ගියා. ඒ ගෙදර තිබුණ සාලේ ලොකු සෝෆා, ලොකු ටීවී එක දැක්කහම සිත්මිට පුදුම හිතුණා. Taman හිටපු පුංචි මැටිකට වඩා මේක මොනතරම් වෙනස්ද? කුස්සියට ගියාම තමයි සිත්මිට තේරුනේ වැඩ කන්දරාව. හාමිනේ කිව්වා වගේ නෙවෙයි. හොදන්න තියෙන පිඟන් කන්ද දැක්කහම සිත්මිට ඇඬෙන්න ආවා. ඒත් Tamanට දැන් ඉන්න හිටින්න තැනක් ලැබුණා. ඒක ගැන හිතලා සිත්මි හිත හදාගත්තා. වැඩ අස්සේ මුදලාලි කීප වතාවක්ම කුස්සිය පැත්තට ආවා. "සිත්මි, උඹට බඩගිනීද? මොනා හරි කෑවද?" මුදලාලි ඇහුවේ හාමිනේට ඇහෙන්නේ නැති වෙන්න. "එපා මාමේ, මං පස්සේ කන්නම්." සිත්මි මුදලාලිගේ මග අරින්න උත්සාහ කරා. "බය වෙන්න එපා. මම මේ ගෙදර ඉන්නකම් උඹට කිසිම අඩුවක් වෙන්න මං ඉඩ තියන්නේ." මුදලාලි එහෙම කියලා සිත්මිගේ අතක් අල්ලන්න වගේ ලං වුණා. ඒ වෙලාවෙම හාමිනේ කුස්සියට එන සද්ද ඇහුණා. මුදලාලි එකපාරටම එතනින් මාරු වුණා. සිත්මිගේ හදවත මහ හයියෙන් ගැහෙන්න ගත්තා. හාමිනේ ඉන්න වෙලාවට මුදලාලි හොඳ මිනිස්සෙක් වගේ රඟපෑවට හාමිනේ නැතිව හැම වෙලාවකම මුදලාලි Tamanට කරදර කරයි කියලා සිත්මිට තේරුණා. රෑ වෙලා Tamanට ලැබුණ පුංචි කාමරය ඇතුළේ ඉඳගෙන සිත්මි අම්මව මතක් කරලා ඇඬුවා. "අම්මේ, මට බයයි." මේ අතරේ සාලි වාඩි වෙලා හිටපු මුදලාලිගේ ඇස් මෑතකදී ගත්ත ෆොටෝ එකක් දිහාට යොමු වුණා. ඒකෙ හිටියේ කොළඹ ඉගෙන ගන්න මුදලාලිගේ පුතා. මුදලාලිගේ ගෙදර ගත කරන පළවෙනි සතිය සිත්මිට දැනුනේ හරියට අවුරුද්දක් වගේ. උදේ 4ට ඇහැරෙන වෙලාවේ ඉඳන් රෑ 10-11 වෙනකම්ම සිත්මිගේ අත් දෙකට විවේකයක් තිබුණ නැහැ. හාමිනේ කියන්නේ හිතන තරම් ලේසි ගෑනු කෙනෙක් නෙවෙයි. එයා හැම දෙයකම වැරදි හෙව්වා. "සිත්මි, මේ ස්තෝපේ දූවිලි තාම තියෙනවා. උඹේ ඇස් දෙකට පේන්නේ නැත්ද?" හාමිනේ සාලේ ඉඳන් කෑ ගැහුවා. සිත්මි දුවගෙන ආවා. "නෑ හාමිනේ, මං දැම්ම පිහදාන්නම්." "දැම්ම පිහදාන්න නෙවෙයි. ඕක කලින්ම කරන්න තිබුණා. නිකන් නෙවෙයි උඹට කන්න බොන්න දෙන්නේ. කරුණාව පෙන්නලා මෙහි නවත්ත ගත්තාම ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ." හාමිනේගේ වචන සිත්මිගේ හිතේ පාරාගෙන ගියා. ඒත් ඒ අහිංසක කෙල්ල හැමදේම ඉවසුවා. සිරිපාල මුදලාලි මේ හැමදේම දිහා බලාගෙන හිටියේ හරිම සූක්ෂම විදිහට. එයා කවදාවත් හාමිනේ ඉස්සරහා සිත්මිට උදව් කරන්න ගියේ නැහැ. හැබැයි හාමිනේ නැති හැම වෙලාවකම මුදලාලි සිත්මි ළඟ කැරකෙන්න පටන් ගත්තා. දවසක් හවස හාමිනේ පන්සලේ උපාසක සමිතියට ගිය වෙලාවක සිත්මි පිටිපස්සේ ලිපේ බත් මුට්ටිය තියලා හැඳි ගාමින් හිටියා. එකපාරටම මුදලාලි කුස්සියට ආවේ හරිම නිහඬව. "කෙල්ලේ." සිත්මි එකපාරටම ගැස්සිලා හැරුණා. මුදලාලි දොරකට වහගෙන හිටගෙන හිටියා. එයාගේ අතේ තිබුණේ ලස්සන අලුත් ගවුමක්. "මේක බලහංකෝ, මං අද ටවුන් එකට ගිය වෙලාවෙ උඹට ගෙනාවේ. හාමිනේට පේන්න මේවා අඳින්න එපා. උඹ ලස්සනට ඉන්නවට මං කැමතියි." මුදලාලි කපට හිනාවක් දාගෙන ගවුම තික් කළා. "එපා මාමේ, මට මේ ඇඳුම් හොඳයි. මට ගවුම් එපා." සිත්මි ලිප ගාවටම උනේ බයට. "බය වෙන්න එපා කෙල්ලේ. මං කිව්වේ උඹේ හොඳටනේ. මං හාමිනේට හොරෙන් උඹට ඕන කරන හැමදේම දෙන්නම්. හැබැයි උඹත් පොඩ්ඩක් මට ලැබිවි ඉන්න ඕනේ." මුදලාලි තවත් ලං වෙන්න හැදුවා. ඒ වෙලාවෙම
වත්ත පහලින් කාගෙතෝ හඬ ඇහුණා. මුදලාලි එකපාරටම ගව් මාස්සකට කරලා දාගෙන මම මේ වතුර වීදුරුවක් බොන්න ආවේ කියලා හයියෙන් කියාගෙන එළියට ගියා. සිත්මිගේ කකුල් දෙක පන නැති වුණා. මුදලාලිගේ මේ හැසිරීම එන්නම වැඩි වෙනවා. හාවිනේ මේව දැනගත්තොත් මුලින්ම ගෙදරින් එළියට ඇදලා දාන්නේ තමන්ව කියලා සිත්මි දැනගෙන හිටියා. ඒත් ඒ ආසේ මුදලාලි වෙනම සැලසුමක හිටියා. හාමිනේ අර කොළඹ ඉන්න අපේ කොල්ලා රයන්ට මේ පාර නිවාඩුවට ගමට එන්න කියමුද? ඌත් තනියමනේ කොළඹ ඉන්නේ. එදා රෑ කෑම මේසෙදී මුදලාලි හාමිනේට කිව්වා. හාමිනේගේ මූණට ලොකු සතුටක් ආවා. අනේ ඌ මගේ පුතා එනවනම් මට ඒක ලොකු හයියක්. හැබැයි ඌ මේ ගමේ ඉන්න කැමති වේද? කැමති වෙයි හාමිනේ. දැන් මෙහි වැඩපළවලටත් උදව්වට කෙල්ලෙක් ඉන්නවා. ඒ නිසා ඌටත් ලේසි වෙයි. මුදලාලි කිව්වේ තමන්ගේ සැලසුමේ අනිත් පියවරත් හිතේ තියා. සිත්මි කුස්සියේ ඉඳන් මේ හැමදේම අහගෙන හිටියා. රයන් කියන්නේ කවුද කියලා එයා දන්නේ නැති වුණත් ඒ නම ඇහෙද්දිම සිත්මිට දැනුනේ අමුතුම බයක්. එදා හවස් වෙද්දී නන්දහාමිනේ පන්සලේ වැඩකට ගිහින් හිටියේ. ගෙදර හිටියේ මුදලාලි සිත්මි විතරයි. මුදලාලිට මේක හොඳ අවස්ථාවක් වුණා. සිත්මි කුස්සිය හාල් කරමින් ඉන්නකොට මුදලාලි හිමින් සීරුවේ කුස්සියට ඇවිත් දොර වැහුවා. සිත්මි උඹ මොකටද මේ තරම් දඟලන්නේ? මං උඹට සලකනවා කිව්වා නේද? මුදලාලි එකපාරටම සිත්මිගේ උරහිසින් තද කරලා අල්ලගත්තා. අනේ මාමේ මාව අතාරින්න හාමිනේ දැන් එයි. සිත්මි බයටම ගැහිලා දැස් පියාගෙන මහ පිළිකුලකින් දඟලන්න පටන් ගත්තා. එයාගේ අතේ තිබුණ හාල් මල්ල බිමට වැටිලා හැලුණා. මුදලාලි සිත්මිව තවත් බිත්තියට හිර කරගත්තා. සිත්මිගේ මූණ පුරාම කඳුළු. ඒ අහිංසක කෙල්ලට මේ තිරිසනාගෙන් බේරෙන්න තරම් හයියක් තිබුණ නැහැ. ඔය වෙලාවෙම ගේ ඉස්සරහ සුඛෝපභෝගී කළු පාට කාර් එකක් නතර වුණ සද්දේ මුදලාලිට ඇහුන්නේ නැහැ. කාර් එකෙන් බැස්සේ උස හැඩකාර ඒ වගේම මූණේ හරිම සැරපෙනුමක් තියෙන තරුණයෙක්. ඒ මුදලාලිගේ පුතා රයන්. රයන් ගෙට ඇතුළු වුණේ කාටවත් නොකියමයි. සාලේ කවුරුත් හිටියේ නැහැ. හැබැයි කුස්සිය පැත්තෙන් නැහෙන පොඩි සද්ද නිසා රයන් හිමින් කුස්සිය දෙසට ඇවිදන් ගියා. දොර මදක් කැරෙලා තිබුණ නිසා රයන්ට ඇතුළේ වෙන දේ පැහැදිලිව පෙනුණා. තමන්ගේ තාත්තා තමන් ගරු කරපු ඒ මිනිස්සයා අසරණ කෙල්ලෙක්ව බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්න හැටි දැක්කහම රයන්ගේ හිතේ ඇති වුණේ මහ පිළිකුලක්. රයන් දැක්කා ඒ කෙල්ලේ මිනිස්සයාගෙන් බේරෙන්න දඟලන හැටි. රයන්ට එකපාරටම කේන්තියක් ආවත් එයා ඒක පිට කළේ නැහැ. ඒ කෙල්ල කවුද? එයා මෙහි මොකටද ඉන්නේ කියලා රයන් දන්නේ නැහැ. සමහර විට මේ කෙල්ලත් සල්ලි වලට තාත්තා එක්ක එකතු වෙලා ඉන්නවද කියන සැකය රයන්ගේ හිතේ එකපාරටම මතුවුණා. රයන් මුකුත් නොදැක්කා වගේ සාල දෙසට පියවර කීපයක් පස්සට ගියා. ඊට පස්සේ එයා හරිම තද රළු හඬින් සාලේ ඉඳන් කෑ ගැහුවා. අම්මේ අම්මා කොහෙද ඉන්නේ? එයා හඬ ඇහුණ ගමන් මුදලාලි විදුලි සැරයක් වැදුනා වගේ සිත්මි වත ඇරලා මීටරයක් විතර පස්සට වීසි වුණා. මුදලාලිගේ මූණ මලානික වුණා. එයා ඉක්මනට ඇඳුම් හදාගෙන දාඩිය පිහතගෙන සාල දෙසට දිව්වා. අනේ පුතා අද මේ කියලා මං හිතුවේ නෑ. මුදලාලි වෙවුලන හඬින් hina වෙන්න උත්සාහ කරා. සිත්මි පිටියට හේතු වෙලා හති අරිනවා. එයාගේ ඇස්වල තාම කඳුළු. එයා දොර රෙද්ද අස්සෙන් සාල හිටගෙන ඉන්න රයන් දිහා බැලුවා. රයන් හිටියේ මුදලාලි දිහා ඉතාම තියුණු සැරවැල්මකින් බලාගෙන. අම්මා පන්සල් ගියා පුතා වාඩි වෙන්නකෝ මුදලාලි කිව්වා. රයන් සිත්මි ඉන්න පැත්තට ඇස් යොමු කළේ නැහැ. හැබැයි එයාගේ හිතේ ඒ කෙල්ල ගැනත් තමන්ගේ තාත්තා ගැනත් තිබුණේ ලොකු අප්පිරියාවක්. රයන් හිතාගත්තා මේ ගෙදර මොකක් හරි ගෙත වැඩක් සිද්ධ වෙනවා කියලා. මට වතුර වීදුරුවක් දෙන්න කියන්න. රයන් පුටුවක වාඩි වෙලා රළු විදියට අණ කළා. මුදලාලි ඉක්මනට කුස්සියට හැරුණා. සිත්මි ඉක්මනට පුතාට වතුර වීදුරුවක් අරන් වරේ. සිත්මි වේවුලන දෑතින් වතුර වීදුරුවක් අරන් සාලෙට ආවා. එයාට රයන්ගේ මූණ බලන්න පවා බයයි. සිත්මි වීදුරුව ටීපෝ කුඩින් තියලා ඉක්මනට යන්න හැදුවා. නතර වෙනවා. රයන්ගේ සැරහඬ මුළු සාලෙම දෝංකාර දුන්නා. සිත්මි එතනම ගල් ගැහුණා. රයන් පුටුව ඇලවෙලා ඒ සැර දැස් වලින් සිත්මිගේ උඩින් ඉඳන් පල්ලෙහාට බැලුවේ
හරිම අවඥාවෙන්. රයන්ගේ රළු හඬට සිත්මි එතනම ගල් ගැහුණා. එයා බිම බලාගෙනම වෙවුලන දෑතින් Tamanගේ ඉරුණු 71ක් තද කරලා අල්ලගත්තා. මුදලාලි හිටියේ පුතා මොනවාදෝ අහයි කියන බයෙන් දාඩිය දාගෙන. "තමුසේ මෙහි වැඩට ඉන්න කෙනෙක්ද?" රයන් ඇහුවේ සිත්මි දිහා බලන්නෙවත් නැතුව. සාලි බිත්තියේ පින්තූරයක් දිහා බලාගෙන. එයාගේ හඬේ තිබුණේ හරිම අමුතු ගාම්භීර බවක්. "එහෙමයි මහත්තයා." සිත්මි යාන්තමට මිමිනුවා. "පුතා මේ සිත්මි අර අල්ලපු ගමේ වෙලගෙදර කෙල්ල. අම්මා නැති වුණාම හරිම අසරණ වුණා. ඒකයි මායි අම්මයි කතා වෙලා මෙහි වැඩට ගත්තේ." මුදලාලි ඉක්මනට මැදට පැනලා තත්ත්ව සමබර කරන්න හැදුවා. රයන්ගේ මූණේ කෙන්ඩියට හිනාවක් ඇඳුණා. එයා දන්නවා Tamanගේ තාත්තා මේ අසරණකම පාවිච්චි කරන්නේ මොකටද කියලා. හැබැයි ඒ වගේම රයන්ගේ හිතේ මේ කෙල්ල ගැනත් තිබුණේ සැකයක්. අසරණයි කියාගෙන ඇවිත් තාත්තා රවට්ටගෙන සල්ලි කඩන්න හදන කෙනෙක්ද කියන අදහස රයන්ගේ හිතේ වැඩ කළා. තමුසේ යනවා දැන්. ගිහින් මගේ කාමරය අස්පස් කරලා දානවා. තමුසේට වැඩක් කියනකම් මගේ ඇස් ඉස්සරහට එන්න එපා. රයන් රළු විදිහට කිව්වා. සිත්මි ඉක්මනට එතනින් දුවන්න වගේ නික්මුණා. රයන්ගේ තමුසේ කියන වචනේ පවා සිත්මිට දැනුනේ පිහියකින් නැන්න වගේ. සිත්මි ගියාට පස්සේ රයන් පුටුවෙන් නැගිටලා කෙලින්ම තාත්තගේ මූණ දිහා බැලුවා. "මොකද තාත්තා මේ දාඩිය දාලා? ගෙදර ඒ තරම් රස්නේද?" රයන් නැහුවේ කෙලින්ම තාත්තගේ ඇස් දිහා බලන්. නෑ පුතා මේ වැස්ස වගේ නේකයි." මුදලාලි වචන පටලව ගත්තා. Tamanගේ ගෙදර වැඩට ඉන්න මිනිස්සුන්ව හරියට පාලනය කරගන්න තාත්තා දන්නවා කියලා මං හිතනවා. රයන් එහෙම කියලා Tamanගේ බෑග් එකත් අරන් උඩ තට්ටුවට යන්න පඩිපෙළ නැක්කා. රයන් Tamanගේ කාමරයට යනකොට සිත්මි ඇඳරෙදි හදමින් හිටියා. රයන් එනව දැක්කහම සිත්මි බයෙන් කොනකට වුණා. රයන් සිත්මි දිහා බැලුවේ හරිම පිළිකුලෙන්. Tamanගේ තාත්තා මේ කෙල්ලව අල්ලගෙන හිටපු විදිහ රයන්ගේ හිතේ ඇඳිලා තිබුණා. "තමුසේ වැඩ ඉවර නම් දැන් යනවා. ආයිත් මතක තියාගන්නවා මේ කාමරේ ඉන්නකොට තමුසේ ඇතුළට එන්න හිතන්නවත් එපා. තේරුණාද?" සිත්මි ඔළුව වැනුව විතරයි. එයා ඉක්මනට කාමරෙන් එළියට ගියා. රයන් කාමරේ දොර හයියෙන් වහගත්තා. රයන්ට ඕන උනේ මේ කෙල්ල ඇත්තටම අසරණ කෙනෙක්ද නැත්නම් Tamanගේ තාත්තා රවට්ටන කෙනෙක්ද කියලා හොයාගන්න. සිත්මි පහලට දුවගෙන ආවේ පපුව ගැහෙන සද්දේ එයාටම ඇහෙන තරමට බය වෙලා. රයන්ගේ රළු හඬයි රුදුරු බැල්මයි නිසා එයාට දැනුනේ Taman තවත් හිර වුණා වගේ හැඟීමක්. රයන් කියන්නේ මුදලාලිටත් වඩා භයානක කෙනෙක්ද කියලා සිත්මිට හිතුණා. ටික වෙලාවකින් හාමිනේ පන්සලේ ඉඳන් ගෙදර ආවා. Tamanගේ එකම පුතා ඇවිත් ඉන්නවා දැක්කහම හාමිනේට තිබුණේ නිම්හිම් නැති සතුටක්. "අනේ මගේ පුතා මම මග බලන් හිටියේ උඹ එනකම්." හාමිනේ රයන් බදාගෙන ඇඬුවා. රයන් අම්මා එක්ක hina වුණත් එයාගේ ඇස් තිබුණේ වෙන තැනක. එයා සාලේ ඉඳන් හොරෙන් බැලුවා. කුස්සියේ බිම බලාගෙන වැඩ කරන සිත්මි දිහා. සිත්මි හිටියේ හරිම කලබලෙන්. එයා හාමිනේට තේ හදන ගමන් වරින් වර උඩ තට්ටුව දෙස බැලුවේ රයන් ආයෙත් පල්ලෙහාට එයිදෝ කියන බයෙන්. "පුතා දැක්කද අපේ වැඩට ඉන්න කෙල්ලව? අහිංසකී. ඒ වුණාට හරිම කම්මැලි. මන් නැති වෙලාවට මොනා කරනවද දන්නේ." හාමිනේ හීන් හඬින් රයන්ට කිව්වා. රයන් අම්මා දිහා බලාගෙන යාන්තමට hina වුණා. කම්මැලිකමට වඩා වෙන දෙයක් මෙහි සිද්ධ වෙනවා කියලා රයන්ට හිතුණත් එයා නිහඬව හිටියා. එදා රෑ කෑම මේසෙදී වාතාවරණය හරිම අමුතුයි. මුදලාලි හිටියේ වෙනත වගේ සද්ද දාගෙන නෙවෙයි. රයන් Taman දිහා බලන හැම වේලාවකම මුදලාලි බිම බලාගත්තා. සිත්මි කෑම බෙදන්න එනකොට රයන් එකපාරටම Tamanගේ හැන්ද මේසෙ උඩින් ගැහුවා. "තමුසේ මගේ පිඟානට බෙදන්න එපා. අම්මට කියනවා බෙදන්න." රයන් රළු විදිහට කිව්වා. සිත්මි ගැස්සිලා අතේ තිබුණ බත් හැන්දත් අරගෙන පස්සට වුණා. හාමිනේ පුදුම වෙලා රයන් දිහා බැලුවා. "ඇයි පුතායේ සිත්මි බෙදපුවාවේ?" "මට එපා කිව්වහම එපා අම්මේ. මං කොළඹ හැදුනට මෙහි වැඩකාරියෝ මගේ ඇඟේ හැපෙනාට මං කැමති නෑ." රයන් එහෙම කිව්වේ සිත්මිගේ මූණ දිහා රවාගෙන බලාගෙන. සිත්මිගේ ඇස්වලට කඳුළු ආවා. එයා ඉක්මනට කුස්සියට දිව්වා. මේ හැමදේම දිහා මුදලාලි බලාගෙන හිටියේ හරිම කපට විදිහට.
රයන් සිත්මිට වෛර කරන එක තමන්ට වාසියක් වෙයි කියලා මුදලාලි හිතුවා. රෑ 12ට විතර ඇති. මුළු ගෙදරම නිහඬයි. සිත්මි තමන්ගේ කාමරේ බිම වාඩි වෙලා අම්මා මතක් කරමින් හිටියා. එක පාටම එයාගේ කාමරේ දොරට හීන් තට්ටුවක් ඇහුණා. සිත්මි බයෙන් ගැහුණා. කවුද? එයා හීන් හඬින් ඇහුවා. උත්තරයක් නෑ. හැබැයි දොර යටින් කුඩා කොළ කෑල්ලක් ඇතුළට ආවා. සිත්මි වෙවුලන තෑතින් ඒක අරගෙන ලාම්පු එළියට ඇල්ලුවා. ඒකේ තිබුණේ අකුරු කීපයක් විතරයි. තමුසේ හිතාගෙන ඉන්නේ මං රවට්ටන්න පුළුවන් කියලා නේද? හෙට උදේට මං තමුසේගේ ඇත්ත ස්වරූපය අම්මට පෙන්නනවා. ලෑස්ති වෙලා ඉන්නවා. සිත්මිගේ හුස්ම හිර වුණා වගේ දැනුණා. ඒක රයන්ගේ අත් අකුරු බව සිත්මිට විශ්වාසයි. ඒත් එක්කම කාමරේ පිටිපස්සේ තියෙන ශනේලෙන් කවුරු හරි එබෙනා වගේ සෙවණැල්ලක් සිත්මි දැක්කා. ඒ රයන්ද නැත්තම් මුදලාලිද? අන්ධකාරයේ මැද සිත්මි තනි වුණා. එයාට තේරුන්නේ නැහැ තමන්ට හතරුකම් කරන්නේ කවුද කියලා. මේ නපුරු කොල්ල හදන්නේ තමන්ව මේ ගෙදරනොත් එළියට ඇදලා දාන්නද? සිත්මි එළි වෙනකම් හිටියේ හරිම නොසන්සුන්ව. රෑ ලැබුණේ ලියුම නිසා එයාට උදේ පාන්දර කුස්සියට යන්නත් බය හිතුණා. ඒත් හාමිනේගේ බැනුම් අහන්න බැරි නිසා එයා හිමින් සූර්යාවෙත් ලිප පත්තු කරා. උදේ 8ට විතර රයන් පල්ලෙහාට ආවා. එයා වෙනද වගේම හරිම සංසුන්. හැබැයි තද පෙනුමකින් හිටියේ. සාලි පුටුවක වාඩි වෙලා හිටපු නන්දහාමිනේ ළඟට රයන් හැමින් නැවිතගෙන ගියා. අම්මේ මං ටවුන් එක පැත්තට පොඩ්ඩක් ගිහින් එන්නම්. රයන් කිව්වා. හා පුතේ ඉක්මනට එන්න. දවල්ට මං පුතා අසම කරන කෑම හැදුවා. හාමිනේ ආදරෙන් කිව්වා. රයන් යන්න හැරුණත් එයාගේ ස්කෙලින්ම ගියේ කොස්සේ පැත්තට. සිත්මි පයෙන් ගැහි දොර රෙද්දස්සෙන් බලාගෙන ඉන්නවා රයන් දැක්කා. රයන් සිත්මි දිහා ඉතාම තියුණු සැරපැල්මකින් බලලා සාලෙන් එළියට ගියා. සිත්මිට යාන්තමට හුස්ම වැටුනේ ඒ වෙලාවේ. එයා අම්මට මොකද කිව්වේ නෑනේ කියලා සිත්මි හිතෙන් සැනසුණා. හැබැයි රයන් සැබෑවටම ටවුන් එකට ගියේ නැහැ. එයා කාර් එක වත්තෙන් පිටත පාරායිනේ නතර කරලා ආපහු නිහඬවම ගෙදර පිටිපස්සේ පැත්තට ආවා. රයන්ට ඕනුනේ කාටවත් නොකිය මේ කෙල්ල ඇත්තටම මොන වගේ කෙනෙක්ද සහ තමන්ගේ තාත්තා මොකද කරන්න කියලා තනියම සෝදිස කරලා බලන්න. තමන් ඊයේ රෑ දැක්ක දේ ගැන තාමත් රයන්ගේ හිතේ තිබුණ ලොකු සැකයක්. දවල් 1ට විතර ඇති. හාමිනේ කාමරය ඇතුලේ දවල් නිදාගෙන හිටියේ. මුළු මහ ගෙදරම පාළු ස්වභාවයක් ගත්තා. සිත්මි කුස්සියේ පිඟන් හොදමින් ඉන්නකොට සිරිපාල මුදලාලි හිමින් සීරුවේ කුස්සියට ඇතුළු වුණා. සිත්මි මුදලාලි හින් හඬින් කතා කළා. සිත්මි එකපාරටම ගැස්සලා හැරුණා. මාමේ අනේ හාමිනේ හැරේ. සිත්මි බයෙන් පස්සට වුණා. හාමිනේ නිදි කෙල්ලේ උඹ ඊයේ රයන් පුතා ඉස්සරහා බය වුණා නේද? ඌට මෙහෙ දේවල් වැඩක් නැහැ. ඌ තව දවස් 2-3කින් යයි. උඹ මං කියන විදිහට හිටපන්. නැත්තම් මං උඹව හොරකමකට අල්ලලා මේ ගෙදරින් පන්නනවා. මුදලාලි සිත්මිගේ අතකින් තද කරලා අල්ල ගන්න හැදුවා. අනේ මාමේ මාව අතාරින්න මට කරදර කරන්න එපා. සිත්මි මහ පිළිකුලකින් හැබැයි හාමිනේට ඇහි කියන බයට හීන් හඬින් දඟලන්න පටන් ගත්තා. ඇගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. මේ හැමදේම කුස්සිය පිටිපස්සේ තිබුණු වීදුරු ජනෙලෙන් රයන් බලාගෙන හිටියා. රයන්ගේ ඇස් කේන්තියෙන් රතු වුණා. තමන්ගේ තාත්තා අසරණ කෙල්ලෙක් බය කරලා බලහත්කාරකම් කරන හදන හැටි. ඒ කෙල්ල ඇත්තටම මහා අපිරියාවකින් බේරෙන්න දඟලන හැටිත් රයන් තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා. තමන් ඊයේ රෑ මේ කෙල්ල ගැන වැරදිට හිතුවේ කියලා රයන්ට තේරුණා. සිත්මි කියන්නේ කපට කෙල්ලෙක් නෙවෙයි. ඇත්තටම අසරණ වුණ අහිංසක කෙල්ලෙක් බව රයන්ට දැන් පැහැදිලි. හැබැයි රයන් එකපාරටම කුස්සියට කඩා වැදුන්නේ නැහැ. එයා දන්නවා එහෙම වුණොත් මුදලාලි බේරෙන්න බොරුවක් ගොතන බව. රයන් හිමින් සීරුවේ කුස්සියේ පිටුපස දොර ළඟට ඇවිත් දොරට හයියෙන් තට්ටු කළා. කාටද වතුර ඕනේ කිව්වේ? රයන් සාලේ පැත්තට ඇහෙන්න වගේ හයියෙන් ඇහුවා. එයා හඬ ඇහුණ ගමන් මුදලාලි ගැස්සිලා සිත්මිගේ අත අතෑරියා. එයාගේ මූණ බයෙන් සුදු මැලි වුණා. රයන් කුස්සියේ පිටුපස දොර අරගෙන ඇතුළට එනකොට මුදලාලි දාඩිය පිහදාමින් බිම හැලී තිබුණු වතුර බාල්දියක් දිහා බලාගෙන හිටියා. රයන් ඇතුළට ආවේ හරිම සංසුන්ව. හැබැයි යාගේ ඇස් තිබුණේ කෙලින්ම තාත්තගේ මූණේ.
සිත්මි පිත්තේට හේතු වෙලා අඬමින් හිටියා. මොකද තාත්තා මෙහෙ කරන්නේ? රයන් හරිම සීතල හඬින් ඇහුවා. රයන්ගේ සීතල ප්‍රශ්නෙට මුදලාලි එකපාරටම ගොත ගැහුවා. එයාගේ මූණේ තිබුණේ අතේ මාට්ටුණු හරෙක්ගේ පෙනුමක්. නෑ මේ පුතේ මම මේ කුස්සිය වතුර බාල්දියක් පෙරලිලාද කියලා බලන්න ආවේ. මුදලාලි බිම බලාගෙනම බොරුවක් හිතුවා. රයන් මුදලාලි දිහා බැලුවේ මහ පිළිකුලකින්. හැබැයි එයා ඒක පිටතට පෙන්නලා කෑ ගැහුවේ නැහැ. රයන් හිමින් සීරුවේ සිත්මි දිහා බැලුවා. සිත්මි තාමත් බිත්තේට හේතු වෙලා වෙවුලෙන තෑතින් කඳුළු පිහ දානවා. එයාගේ ඇස්වල තිබුණේ මහ අසරණකමක්. තාත්තා සාලෙට යන්න අම්මා හැරුණොත් තාත්තව හොයයි. රයන් හරිම තද ඒ වගේම පහත් හඬින් කිව්වා. මුදලාලි රයන්ගේ මූණ බලන්නත් බයේ වචනයක්වත් නොකියා ඉක්මනට කුස්සියෙන් මාරු වුණා. සාලෙට යනකම්ම මුදලාලිගේ පපුව ගැහුනේ කොල්ල හැමදේම දැක්කද කියන බයෙන්. කුස්සිය ඉදිරි වුණේ රයන් සහ සිත්මි විතරයි. සිත්මි බිම බලාගෙනම කුස්සිය අනිත් පැත්තට හැරුණේ රයන් තමන්ට තවත් බනී කියලා හිතලා. තමුසේ රයන් කතා කළා. එයාගේ හඬේ වෙනද තිබුණේ රළු පව ටිකක් අඩු වෙලා තිබුණත් තාමත් තිබුණේ දුරස්ත බවක්. සිත්මි හිමින් හැරුණා. එහෙමයි මහත්තයා. තමුසෙට ඊරෑ මන් දුන්න ලිව්ව මතක ඇතිනේ? රයන් ඇහුවා. සිත්මි බයටම ඔලුව වැනුවා. මං කිසිම වැරද්දක් කළේ නෑ මහත්තයා. මං සල්ලි වලට සිත්මිට කියාගන්න බැරි වුණා. උගුර හිර වුණා වගේ කඳුළු කඩාගෙන වැටුණා. මං දන්නවා. රයන් කෙටි පිළිතුරක් දුන්නා. තමුසේ වැරදිකාරයක් නෙවෙයි කියලා මං දැන් දන්නවා. හැබැයි ඒකින් අදහස් වෙන්නේ නෑ මං තමුසව විශ්වාස කරනවා කියලා. සිත්මි පුදුම වෙලා රයන් දිහා බැලුවා. මට ඕනුනේ මේ ගෙදර මොකක්ද වෙන්නේ කියලා දැනගන්න විතරයි. තමුසේ දැන් අඬන්න තෝය වැඩක් බලා ගන්නවා. හැබැයි එකක් මතක තියාගන්නවා. ආයිත් මේ වගේ දෙයක් වුණොත් තමුසේ මට කෙලින්ම කියන්න ඕනි. නැතුව අසරණී වගේ හැමදාම අඬ ඉන්න ලෑස්ති වෙන්න එපා. රයන් සැරෙන් කිව්වා. සිත්මිට රයන් කියපු දේ නුහුරු වුණත් ඒ වචන ASCII තමන්ට ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා ඒ අහිංසක හිතට දැනුණා. රයන් කුස්සියෙන් එළියට ඇවිත් සාලෙට ආවා. මුදලාලි පත්තරයක් දිග අරගෙන ඒකට මුවා වෙලා හිටියට එයා හිටියේ ගැහි ගැහි. රයන් තාත්තා ළඟින් නතර වුණා. තාත්තේ මම මෙහි ඉන්නේ තව සති දෙකයි. ඒ සති දෙක ඇතුළත මගේ ඇස් ඉස්සරහා කිසිම කැත වැඩක් නොවෙන්න තාත්තා වග බලා ගන්නවා නම් හොඳයි. මං අම්මට හැමදේම කියන්න කලින්. රයන් කොඳුරනවා වගේ කිව්වත් ඒ වචනවල තිබුණේ මහ බරක්. මුදලාලිගේ අතින් පත්තරේ බිමට වැටුණා. රයන් කිසිම හැඟීමක් නැතිව උඩ තට්ටුවට යන්න පඩිපෙළ නැක්කා. රයන්ගේ තද අනතුරු ඇඟවීමෙන් පස්සේ මුදලාලි සෑහෙන්න බය වුණා. තමන්ගේ පුතා තමන්ට මෙහෙම කතා කරපු එක ගැන මුදලාලිට ඇති වුණේ ලොකු ලැජ්ජාවකුත් ඒ වගේම වෛරයකුත්. හැබැයි රයන් එක්ක හැප්පෙන්න ගියොත් හැමදේම නන්දහාමිනේට ආරංචි වෙන බව දන්න නිසා මුදලාලි කුස්සිය පැත්ත පළාත යන්න නැතුව මග ඇරලා හිටියා. දවස් 2-3ක් කොහෙ ගෙවිලා ගියා. සිත්මි වෙනද වගේම බයෙන් තමන්ගේ වැඩ ටික කරගෙන හිටියා. හැබැයි දැන් එයාට රයන් ඉන්නව දැක්කහම ඉස්සර වගේ ලොකු බයක් දැනුන්නේ නැහැ. මහත්තයා හැමදේම දන්නවා කියන සැනසීම එයාගේ හිතේ තිබුණා. ඒ වුණත් රයන් සිත්මි දිහා බලන්නේවත් කතා කරන්නේවත් නැහැ. හැමදාම උදේට පල්ලෙහාට ඇවිත් ඒක බීලා තමන්ගේ ලැප්ටොප් එකත් අරන් සාලේ කොනකට වෙලා වැඩ කරන එක තමයි රයන්ගේ පුරුද්ද උනේ. එදා හවස නන්දහාමිනී අසල්වැසි ගෙදරක මරණ ගෙදරකට උදව්වකට ගිහින් හිටියේ. මුදලාලි ටවුන් එකට ගිහින්. වෙනද වගේම වැස්ස අඳුරක් මුළු ගමටම කඩා වැදුනා. එක පාටම මහ හයියෙන් අකුණක් ඇහුවේ මුළු මහ ගෙදරම දෙදරුම් කාමින්. ඒත් එක්කම මුළු පළාතටම කරන් ගියා. මුළු කේම අන්ධකාරයේ කිලුණා. කුස්සිය රෑකෑම ලෑස්ති කරමින් හිටපු සිත්මි අකුණු සද්දට බය වෙලා එක පාටම කෑ ගැහුවා. එයා අඳුරෙම බිත්තිය අල්ලගෙන සාලේ පැත්තට එන්න හැදුවේ ලාම්පුව පත්තු කරන්න හිතාගෙන. ඒ වෙලාවේ රයින් උඩ තට්ටුවේ ඉඳන් ෆෝන් එකේ ටෝච් එක ගහගෙන පල්ලෙහාට බැස්සා. අඳුර නිසා දෙන්නට දෙන්න පෙනුන්නේ නැහැ. කුස්සියෙන් සාලෙට හැරෙන තරදිම සිත්මි එකපාරටම රයින්ගේ ඇඟේ හැප්පුණා.
බය වෙලා හිටපු පාරට සිත්මිගේ කකුල පැටලිලා එයා බිමට වැටෙන්න ගියා. රයන් එකපාරටම Tamanගේ දිගු දෑතින් සිත්මිගේ අතකින් තද කරලා අල්ලගත්තේ බිම වැටෙන්න නොදී බේර ගන්නයි. ෆෝන් එකේ ටෝච් එළියෙන් රයන් දැක්කා Tamanගේ අතේ එල්ලිලා බයෙන් ගැහෙන සිත්මිගේ මූණ. සිත්මිගේ දැස් ලොකු වෙලා තිබුණේ බය නිසාමයි. රයන්ගේ හිතටත් එකපාරටම අමුතුම හැඟීමක් දැනුණත් එයා ඉක්මනට සිත්මිව කෙලින් කරලා Tamanගේ අත පස්සට ගත්තා. බලාගෙන යනවා ඇස් පේන්නේ නැද්ද? රයන් වෙනද වගේම Tamanගේ රළු හඬ මතු කරගන්න උත්සාහ කළා. අනේ සමා වෙන්න මහත්තයා, අකුණු සද්දට බය වුණා. සිත්මි වෙවුලන හඬින් කිව්වා. තමුසල වගේ ගෑනු ළමයි මෙච්චර බය වෙලා හරියන්නේ නැහැ. ගිහින් ලාම්පුවක් පත්තු කරනමු. රයන් ටෝච් එළිය සිත්මිගේ මුහුණෙන් ඉවතට හරවලා සාලි පුටුවකින් වාඩි වුණා. සිත්මි හිමින් සීරුව ගෙහින් කුප්පි ලාම්පුව පත්තු කරලා සාලි ටීපෝයක උඩින් තිබ්බා. ලාම්පුව එළියෙන් රයන් දැක්කා සිත්මිගේ අතේ තද සීරුම් පාරක් තියෙනවා. ඒක ඊ පෙරේදා මුදලාලි තද කරලා අල්ලපු වෙලාවෙ වුණ තුවාලයක් බව රයන්ට තේරුණා. රයන් ඒ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියත් මුකුත්ම කිව්වේ නැහැ. ඔය වෙලාවෙම ගෙදර ඉස්සරහා ගේට්ටුව ඇරෙන සද්ද ඇහුණා. මුදලාලි ටවුන් එකේ ඉඳන් තෙමීගෙනම ගෙට ඇතුළු වුණා. අඳුර මැද ලාම්පුව එළියෙන් රයන් සහ සිඩ්නි සාලේ ඉන්නවා දැක්ක ගමන් මුදලාලිගේ මූණේ නපුරු වුණා. තමන්ට ලං කරගන්න බැරි වුණ කෙල්ල තමන්ගේ පුතා එක්ක තනි වෙලා ඉන්නවා දැක්කහම මුදලාලිට ඉවස ගන්න බැරි වුණා. මොකද මේ දෙන්න අඳුර කරන්නේ? මුදලාලි සාලේට ඇතුළු වුණේ හරිම සැක සහිත රළු හඬකින්. මුදලාලිගේ කපටි සැක සහිත කතාවට රයන් එකපාරටම උත්තර දෙන්න ගියේ නැහැ. එයා පුටුවේ ඇලවෙලා අඳුර මැද වුණත් තමන්ගේ තියුණු ඇස් දෙක කෙලින්ම තාත්තගේ මූණට යොමු කරා. මුදලාලි සාලේ මැද හිටගෙන හිටියේ තෙමුණු ඇඳුම් පිටින්මයි. එයාගේ ඇස් දෙක වරක් සිත්මි දිහාටත් වරක් රයන් දිහාටත් මාරු වුණා. ඇයි තාත්තේ කෑ ගහන්නේ? කරන්ට් එක ගියහම මිනිස්සු ලාම්පුවක් පත්තු කරන්නේ නැද්ද? රයන් හරිම සංසුන් හැබැයි සීතල හඬකින් ඇහුවා. නෑ මං ඇහුවේ මේ කෙල්ල මොකද මෙතන කරන්නේ කියලා. මුදලාලි වචන ගලප ගන්න බැරුව ටිකක් ගොත ගැහුවා. තමුසේ කුස්සියට යනවා. රයන් මුදලාලි දිහා බලාගෙනම සිත්මිට අණ කළා. සිත්මි එක මොහොතක්වත් ඉන්නේ නැතුව ලාම්පුව එළියෙන්ම බිමට වැටුණු Tamanගේ හෙවණැල්ලත් අරගෙන ඉක්මනට කුස්සිය පැත්තට දිව්වා. මුදලාලිගේ කුහක බැල්මට වඩා රයන්ගේ රළු විධානය Tamanට ලොකු සහනයක් කියලා සිත්මිට ආයෙමත් හිතුණා. සිත්මි ගියාට පස්සේ රයන් පුටුවෙන් නැගිටලා කෙලින්ම තාත්තා ඉස්සරහට ආවා. ලාම්පුව එළියට රයන්ගේ මූණේ තිබුණේ හරිම බය හිතෙන පෙනුමක්. තාත්තට මං කලින් කියපු දේ අමතක වුණාද? මං කිව්වා මගේ ඇස් ඉස්සරහා කිසිම කැත වැඩක්, කැත කතාවක් වෙන්න බෑ කියලා. තාත්තා මේ ගෙදර කරන දේවල් මට අමුතුවෙන් හොයන්න ඕනේ නැහැ. ඒ නිසා තමුන්ගේ සීමාව ඇතුළේ ඉන්න. රයන් හීන් හඬින් කිව්වත් ඒ හැම වචනයක්ම මුදලාලිගේ හදවතට පිහියකින් අනිනවා වගේ දැනුණා. උඹ මට දොයි උගන්නන්න හදන්නේ? මුදලාලි කේන්තියෙන් වෙවුලන්න ගත්තා. මං උගන්නන්නේ නෑ තාත්තේ, අනතුරු අඟවනවා විතරයි. අම්මා එන්න කලින් ඇඳුම් මාරු කරගත්තොත් හොඳයි. රයන් එහෙම කියලා කාමරයට යන්න හැරුණා. මුදලාලි සාලේ මැද තනි වුණා. තමන්ගේ පුතා තමන්ව මෙහෙම පාලනය කරන එක මුදලාලිට දරා ගන්න බැරි වුණා. මේ හැම දෙයකම මුලාර කෙල්ල. ඒකව කොහොම හරි මේ ගෙදරින් පල්ලන්න ඕනේ කියලා මුදලාලි හිතින් තීරණය කළා. පැය භාගයකට විතර පස්සේ කරන්ට් එක ආවා. නන්දහාමිනෙත් මරණ ගෙදර ඉඳන් ආපහු ආවා. රෑ කෑම මේසෙදී කවුරුත් කතා කළේ නැහැ. රයන් Tamanගේ පාඩුවේ කෑම කෑවා. හැබැයි එයා හොරෙන් වගේ බැලුවා සිත්මි දිහා. සිත්මි කෑම බෙලා ඉවර වෙලා කුස්සිය කොනකට වෙලා විත්තියට හේතු වෙලා ඉන්නවා. එයාගේ අතේ තියෙන අර තුවාල කැලල කරන්ට් එළියට රයන්ට පැහැදිලිවම පෙනුණා. රයන්ගේ හිතේ පළමු වතාවට ඒ අහිංසක කෙල්ල ගැන පොඩි අනුකම්පාවක් ඇති වුණා. පහුවදා උදේ රයන් Tamanගේ කාර් එකත් අරන් ටවුන් එකට යන්න ලෑස්ති වුණා. එයා සාලෙන් එළියට බහිද්දිම කුස්සිය පැත්තෙන් බඩු වගයක් බිම වැටෙන සද්දයක් ඇහුණා.
අනේ හාමිනේ මං ඕක හිතලා කළේ නෑ. සිත්මිගේ අඬන හඬ ඇහුණා. මේක මගේ අක්කා රටේ ඉඳන් එවපු වටිනා කියන පිඟානක්. තමුසෙට මේ වගේ අගයක් තේරෙන්නේ මම බලන් ඉන්නේ දවස් කීපකින් ඉඳන් තමුස්ගේ වැඩ කිසිම පිළිවෙලක් නෑ. නන්ද හාමිනේ මහ හයියෙන් කෑ ගහනවා. රයන් කුස්සිය දෙසට පියවර කීපයක් තිබ්බා. දොරට අස්සෙන් පෙනුනේ බිම වැතිරිලා තියෙන කුඩුණු පිඟන් කෑලි ටිකක්. සිත්මි බිම දන ගහගෙන ඒ කෑලි ටික අහුලනවා. එයාගේ ඇස්වලින් කඳුළු බින්දු බිමට වැටෙනවා. හැබැයි රයන් දැක්කා නන්ද හාමිනේ පිටිපස්සෙන් මුදලාලිගේ මූණ. මුදලාලි හිටියේ හරිම කපටි හිනාවක් සිත්මි දිහා බලාගෙන. මේක මුදලාලි හිතලා කරපු ප්ලෑන් එකක් කියලා රයන්ට එකපාරටම හිතුණා. මොකද අම්මේ මේ උදේ පාන්දරම කෑ ගහන්නේ? රයන් කුස්සියට ඇතුළු වෙමින් ඇහුවා. රයන් කුස්සියට ඇතුළු වෙද්දිම නන්ද හාමිනේ හැරිලා පුතා දිහා බැලුවා. හාමිනේගේ මූණ තාමත් කේන්තියෙන් රතු වෙලා. බලන්නකො පුතේ මේකේ මගේ වටිනා කියන පිඟානක් උඩු කරලා දැම්මා. මේ මම මරණ ගෙදර ඉන්නකොටත් මුදලාලි කිව්වා මේකේ වැඩ දැන් සත පහකට වැඩක් නැහැ කියලා. මේ වගේ කම්මැලි කෙල්ලන් මෙහෙ තියාගන්න එකේ තේරුමක් නැහැ. හාමිනේ කිව්වා. රයන් බිම තිබුණු පිඟන් කට දිහා බැලුවා. ඊට පස්සේ එයා හිමින් සීරුවේ ඇස් යොමු කළේ මුදලාලි දිහාට. මුදලාලි එකපාරටම රයන්ගේ තියුණු බැල්මෙන් බේරෙන්න අහක බලාගත්තා. රයන්ට තත්ත්වය තේරුණා. ඕකට ඔච්චර කෑ ගහන්න ඕනේ දම්මේ. ඕක මැටි පිඟානන්නේ. බිම වැටුනහම බින්දෙනවා. රයන් හරිම සංසුන් හඬින් කිව්වා. ඒ වුණාට පුතේ හාමිනේ මොනවා හරි කියන්න හැදුවා. අම්මා ඔකට කලබල වෙන්න එපා. මං අද ටවුන් එකට යනවා. මං අම්මට ඊට වඩා හොඳ පිඟන් සෙට් එකක් අරන් එන්න. රයන් එහෙම කියලා Tamanගේ සාක්කුවෙන් පර්ස් එක අතට ගත්තා. එයා එකෙන් රුපියල් 10000ක නෝට් එකක් අරගෙන කෙලින්ම හාමිනේගේ අතේ තිබ්බා. හාමිනේ සල්ලි ටික දිහා බලලා නිහඬ වුණා. පුතා සල්ලි දුන්නට පස්සේ තවත් මේ ප්‍රශ්නය දෙන්න හාමිනේට ඕමනාවක් තිබුණ නැහැ. තමුසේ ඔව ටික ඉක්මනට අස් කරලා දානවා. හාමිනේ සිත්මිට සැර කරලා සල්ලි ටිකක් අරන් කුස්සියෙන් එළියට ගියා. මුදලාලි හිතුවේ හාමිනේ ලව සිත්මිව රණ්ඩු කරලා ගෙදරින් පන්නන්න. ඒත් රයන් සල්ලි දීලේ ප්‍රශ්නේ එතනම ඉවර කරපු එකට මුදලාලිට මහ කේන්තියක් ආවා. එයා රයන් දිහා රවාගෙන බලලා කුස්සියෙන් යන්න හැරුණා. තාත්තේ රයන් පිටුපසින් කතා කළා. මුදලාලි නතර වුණා. පිඟම් පින්දෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි සමහර මිනිස්සුන්ගේ ප්ලෑන් පින්දෙනකොට ඊට වඩා රිදෙනවා ඇති නේද? රයන් කිව්වේ හරිම පහත් හඬින්. මුදලාලිට විතරක් ඇහෙන විදිහට. මුදලාලි වචනයක්වත් නොකිය දත් මිටි කාගෙන කුස්සියෙන් පිට වුණා. සිත්මි තාමත් බිම තන ගහගෙන පිඟන් කට අහුලනවා. එයා රයන් දිහා බැලුවේ මහ පුදුමකින්. තමන්ව මේ වෙලාවේ බේරගත්තේ රයන් මහත්තයා කියලා එයාට තේරුණා. රයන් සිත්මි රකින් දන ගැහුවවත් එයාට අත දුන්නේවත් නැහැ. එයා කෙලින්ම හිටගෙන සිත්මි දෙස බැලුවා. මම සල්ලි දුන්නේ කමුසෙට තියෙන ආදරයකට නෙවෙයි. උදේ පාන්දරම ගෙදර රණ්ඩු වෙනසක් දාන්න මම කැමති නැති නිසා. රයන්ගේ හඬට අවමත් රළුයි. මං හැමදාම මෙහෙ නෑ. තමුසේ බේරගන්න. රයන් එහෙම කියලා කුස්සියෙන් පිට වෙලා Tamanගේ කාර් එක ළඟට ගියා. කාර් එක ස්ටාර්ට් කරලා පාරට දානකම්ම රයන්ගේ හිතේ තිබුණේ අමුතුම නොසන්සුන්කමක්. Taman නෑ ඒ කෙල්ල වෙනුවෙන් මැදිහත් උනේ කියලා රයන්ටම හිතා ගන්න බෑ. සිත්මි කුස්සියේ ශරීරෙන් බලාගෙන හිටියා. රයන්ගේ කළු පාට කාර් එක පාර දිගේ ඈතට යන හැටි. එයා Tamanගේ පපුවට අතක් තියාගත්තා. ඒ රාලු නපුරු මහත්තයයි Tamanව මේ විදිහට රහසින් ආරක්ෂා කරන්න කියලා සිත්මිට ලොකු ප්‍රහෙලිකාවක් වුණා. රයන් ටවුන් එකේ තියෙන ලොකු සුපර් මාකට් එකකට ගියේ අම්මා ඉල්ලපු බඩු ටිකයි අර බිඳුණු පිඟන් වෙනුවට අලුත් පිඟන් සෙට් එකකුයි ගන්න. බඩු ටිකත් අරන් කැෂියර් එක ළඟට යනකොට එතන හිටපු මැදි වයසේ මිනිහෙක් රයන් දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. මල්ලි සිරිපාල මුදලාලිගේ පුතා නේද? ඒ මිනිහයා හිමින් නැහුවා. රයන් නළුව වෙනුවා. ඔව්. ඇයි? අඳුරන්න ලැබීම සතුටක් මල්ලි. මම මේ ළඟ කඩේක වැඩ කරන්නේ. මං දැක්ක ඊයේ පෙරේද මල්ලි කාර් එකෙන් ගෙදර එනවා. මල්ලිට එකක් කියන්න හිතුණා. ඒ
මිනිසයා වටපිට ගහලා පහට බාල කරා. රයන් පුදුමෙන් ඒ මිනිසයා දිහා බැලුවා. මොකද්ද? ඔයාලා ගෙදර වැඩට ඉන්නව නේද කෙල්ලේ? අන්නේ ළමයා ගැන. හරිම අහිංසක ගුණයහපත් කෙල්ල මල්ලි. ඒකිගේ අම්මා නැති වුණාට පස්සේ අන්ත අසරණ වුණා. හැබැයි මල්ලි ඔය කෙල්ලව ඔය ගෙදරට ගත්තේ මුදලාලිගේ වෙනම අදහසකට. ගමේ මිනිස්සුව දන්නවා. ඒත් මුදලාලි එක්ක හැප්පෙන්න බැරි නිසා කවුරුත් කතා කරන්නේ නැහැ. මල්ලි ටවුන් එකේ ඉන්න උගත් කෙනෙක් නිසා කියන්නේ. ඒ අහිංසකී ගැන පොඩ්ඩක් සෙවිලෙන් ඉන්න. ඒ මිනිස්සයා කියපු වචන ටික රයන්ගේ හිතට තදින්ම වැදුනා. තමන්ගේ තාත්තා ගැන ගමේ මිනිස්සු පවා දන්නවා කියන එක රයන්ට ලොකු ලැජ්ජාවක් වුණා. ඒ වගේම සිත්මි ගැන හැමෝම කියන්නේ එකම කතාවක් බව රයන්ට තේරුණා. බඩු ටිකක් අරන් රයන් ඉක්මනට ආපහු ගෙදර එන්න පිටත් වුණා. රයන් ගෙදර එනකොට දවල් 2ට විතර ඇති. වත්තට ඇතුළු වෙද්දිම එයා දැක්කා වත්තේ කොනක තියෙන ලිඳ ළඟ සිත්මි රෙදි හොදනවා. රයන් කාර් එක නතර කරලා බඩු මලුත් තරම් සාලෙට ආවා. නන්ද හාමිනේ සාලේ හිටියා. මෙන්න අම්මේ මං අලුත් පිඟන් සෙට් එකක් ගෙනාවා. රයන් මේක මේසෙ උඩින් තිබ්බා. අනේ මගේ පුතා මං නිකමටනේ කිව්වේ සල්ලිත් දීලා බඩුත් ගෙනාවද? හාමිනේ සතුටින් පිඟන් ටික බලන්න ගත්තා. රයන් මුකුත් නොකිය උඩ තට්ටුවට යන්න හැරුණා. හැබැයි යාට කාමරයට වෙලා ඉන්න හිතුන්නේ නැහැ. එයා අපහු පල්ලෙයට ඇවිත් නිහඬවම වත්ත පැත්තට ඇවිදන් ගියා. සිත්මි තාමත් ලිඳ ළඟ බරටම රෙදි හොදනවා. එයා රයන් එනවා දැක්කේ නැහැ. රයන් හිමින් සීරුවේ ලිඳ ළඟට කිට්ටු වුණා. එයා දැක්කා සිත්මි තමන්ගේ අතේ තියෙන අර තුවාල කැලල උඩින් රෙදි හොදනකට රිදෙන නිසා මූණ ඇඹුල් කරගන්න හැටි. "ඕයි!" රයන්ගේ හඬට සිත්මි කැස්සලා හැරුණා. රයන්ගේ හදිස්සි හඬට සිත්මි අතේ තිබුණ රෙදි කෑල්ලත් ලිඳ උඩට අතෑරලා ඉක්මනට නැගිට්ටා. එයා දෙත අත් දෙක සායිට පිහදගෙන බිම බලාගත්තේ බයෙන්. මහත්තයා සිත්මි ආන්තමට මිමිනුවා. රයන් කෙලින්ම බැලුවේ සිත්මිගේ තුවාල වුණ අත දිහා. ටවුන් එකේදී අර මිනිස්සයා කියපු වචන රයන්ගේ හිතේ තාමත් දෝංකාර දෙනවා. මේ කෙල්ල ඇත්තටම අසරණයි. වැරැද්ද තියෙන අපේ පැත්තේ කියන එක දැන් රයන්ට 100% විශ්වාසයි. හැබැයි එයා ඒක එකපාරටම සිත්මි ඉස්සරහ පෙන්නලා ලාමක වෙන්න ලෑස්ති වුණේ නැහැ. ඕක කොහොමද උනේ? රයන් සිත්මිගේ අතේ තියෙන සීරුම් පාරට ඇඟිල්ල දික් කරලා හරිම කෙලින් ඇහුවා. සිත්මි එකපාරටම තමන්ගේ අතින් අන්තිම තුවාලේ වහගත්තා. එයාගේ මූණ බයෙන් සුදු මැලි වුණා. මේක නිකන් අර කුස්සියේ දොරකොනක වැදිලා මහත්තයා. සිත්මි බොරුවක් කිව්වේ ඇස් දෙකට කඳුළු පුරවගෙන. මුදලාලි ගැන රයන්ට කිව්වොත් මේ ගෙදරින් තමන්ට යන්න වෙන බව එයා දන්නවා. තමුසේ හිතාගෙන ඉන්නේ මම මෝඩයෙක් කියලාද? රයන් පියවරක් ඉස්සරහට තිබ්බා. මං තමුසෙගෙන් ඇහුවේ ඇත්ත. ඕක දොරේ කොනක වැදිච්ච පාරක් නෙවෙයි. මිනිස්සෙක් තද කරලා අල්ලපු පාරක්. සිත්මි බිම බලාගෙන හිටියා මිසක් උත්තර දුන්නේ නැහැ. එයාගේ ඇස් වලින් කඳුළු බින්දු දෙකක් බිමට වැටුණා. රයන් දිග හුස්මක් ගත්තා. එයා Tamanගේ කලිසම් සාක්කුවෙන් කුඩා බෙහෙත් ටියුබ් එකක් එළියට ගත්තා. එයා ටවුන් එකේ ෆාමසි එකකින් ගත්තේ සිත්මිගේ අතේ තිබුණ පාර දැකපු නිසායි. රයන් මේක ලිඳ අයිනෙන් තිබ්බා. ඕක ගා ගන්නවා. හැමදාම අඬන්න ඉන්නේ නැතුව Tamanගේ ආරක්ෂාව Taman සැලස ගන්න ඉගෙන ගන්නවා. මං තමුසෙට කලිනුත් කිව්වා. මං හැමදාම මෙහෙ නෑ. රයන් එහෙම කිව්වේ හරිම සීතල විදිහට. සිත්මි පුදුමෙන් ඒ බෙහෙත් ටියුබ් එක දිහායි රයන් දිහායි බැලුවා. ඒ නපුරු සැර මහත්තයා Taman වෙනුවෙන් බෙහෙත් තරන් ආවා කියන එක සිත්මිට අදහ ගන්න බැරි වුණා. ඔය වෙලාවෙම වත්ත පහළ පාරෙන් මුදලාලිගේ යතුරු පැදේ හැරෙන සද්ද ඇහුණා. මුදලාලි බයික් එක නතර කරලා වත්තේ ලිඳ ළඟ රයන් සහ සිත්මි ඉන්නව දැක්කා. මුදලාලිගේ මූණ කේන්තියෙන් කළු වුණා. රයන් ගෙදර එන්නකම් Tamanට සිත්මි ළඟටවත් යන්න බැරි වෙන බව මුදලාලිට තේරුණා. එයා බයික් එකෙන් බැහැලා හිතාමතාම සද්ද කරමින් ලිඳ පැත්තට ඇවිදගෙන ආවා. "මොකද පුතේ මෙතන කරන්නේ?" මුදලාලි වෙනද වගේම කපටි හිනාවක් දාගෙන ඇහුවා. රයන් හැරුණා. එයා සිත්මි දිහා බලන එක නතර කරලා Tamanගේ තියුණු බැල්ම තාත්තා වෙත යොමු කළා.
මං වත්තේ පොඩ්ඩක් ඇවිදින්න ආව තාත්තේ. ඇයි ප්‍රශ්නයක්ද? රයන් කිව්වේ කිසිම බයක් නැතුව කෙලින්ම මුදලාලිගේ ඇස් දෙස බලාගෙනයි. මුදලාලිට අන්තමට hina වුණා. නෑ මං බැලුවේ මේ. එහෙම කියපු මුදලාලිගේ ඇස් උඩ ගියේ ලිඳ තිබුණ අලුත්ම බෙහෙත් ටියුබ් එක දෙසටයි. මුදලාලිට තේරුණා රයන් සිත්මි ගැන සෙවිල්ලෙන් ඉන්නේ කියලා. රයන් මුදලාලිට තාත් වචනයක්වත් කියන්න ඉඩ නොතබා හැරිලා කෙලින්ම ගේ පැත්තට ඇවිදගෙන ගියා. සිත්මි ඉක්මනට අර බෙහෙත් ටියුබ් එක තමන්ගේ සාක්කුවේ හංගගෙන ආයමත් රෙදි හොදන්න පටන් ගත්තා. රයන් ගෙට ඇතුළු වුණාට පස්සේ මුදලාලි ලිඳ ළඟ ඉන්න සිත්මි දිහා බලලා කපටි විදිහට hina වුණා. එයා වෙනද වගේ සැර කරන්නේ නැතුව හරිම සංසුන්ව සිත්මි ළඟට ආවා. සිත්මි උඹ මං එක්ක තරහෙන්ද ඉන්නේ කෙල්ලේ? මුදලාලි හීන් හඬින් ඇහුවා. සිත්මි බය වෙලා පස්සට වුණා. නෑ මාමේ මම රෙදි ටික හොදලා ඉවර කරන්න. උඹ බය වෙන්න එපා. ඊයේ පෙරේද මං උඹට සැර කළේ නන්දහාමිනියට සැක හිතේ කියලා. මං උඹේ හිත රිදන්න හැදුවේ නෑ. රයන් පුතා දවස් කීපයකින් කොළඹයයි. ඌ ගියාම උඹ මේ ගෙදර හැම සැප පහසුකම්ම මං සලස්සලා දෙන්නම්. උඹ මං කියන විදිහට හිටියොත් විතරක් ඇති. මුදලාලි හීන් සීරුවේ කිව්වා. සිත්මිට මුකුත්ම නොකිය බිම පලාගෙනම රෙදි බාල්දියක් තරම් කුස්සිය පැත්තට තියුවා. මුදලාලිගේ මී පැණි වගේ වචනවල තියෙන විස පිරුණු ගතිය ඒ අහිංසක කෙල්ලට හොඳටම තේරුණා. පහුවදා දවල් නන්දහාමිනේ පන්සලේ දායක සභාවේ රැස්වීමකට ගිහින් හිටියේ. රයන් තමන්ගේ කාමරේ ලැප්ටොප් එකෙන් වැඩක් කරමින් හිටියා. ගෙදර පහළ තට්ටුවේ හිටියේ සිත්මි විතරයි. එයා සාලේ පුට පිහදමමින් ඉන්නකොට මුදලාලි සාලෙට ආවා. එයාගේ අතේ කුඩා රන් පැහැති පාර්සලයක් තිබුණා. සිත්මි මෙහාට වරෙන්කෝ. මුදලාලි වටපිට බලලා හිමින් කතා කරා. සිත්මි බයෙන් ළඟට ආවා. ඇයි මාමේ? මෙන්න මේක උඹට මං අද උදේ ටවුන් එකට ගිය වෙලාවෙ ගෙනාවේ. මුදලාලියේ පාර්සලේ මේස උඩින් තිබ්බා. ඕක අස්සේ තියෙන ලස්සන ගවුමකුයි උඹට වියදම් කරන්න සල්ලි ටිකකුයි. හාමිනියට පෙන්නන්න එපා. උඹේ කාමරේ අස්සේ හංගගෙන තියාගනි. සිත්මියේ පාර්සලේ දිහා බලලා පස්සට වුණා. අනේ පා මාමේ මට ඕව එපා. මට හාමිනිය දෙන පඩේ විතරක් ඇති. උඹ මන් දෙන දේ ප්‍රතික්ෂේප කරන්න එපා කෙල්ලේ. මං උඹට ආදරයටනේ දෙන්නේ. මුදලාලි පාර්සලේ සිත්මිගේ අතට දෙන්න හැදුවා. මට එපා මාමේ. සිත්මි තදින්ම කිව්වා. මුදලාලි සිත්මිගේ අතින් අල්ලලා බලහත්කාරයෙන්ම පාර්සලේ දෙන්න හදද්දිම පඩි පෙළ පැත්තෙන් කවුරු හරි පල්ලෙහාට එන සද්දයක් ඇහුණා. මුදලාලි බය වෙලා එකපාරටම පාර්සලේ මේසෙඩින් දාලා පස්සට වුණා. පඩි පෙළ බැහැගෙන ආවේ රයන්. රයන් ගෑස් කෙලින්ම ගියේ මේස උඩ තිබුණ රන් පැහැති පාර්සලයේ දෙසටයි. ඊට පස්සේ එයා බය වෙලා වෙවුලන සිත්මි දිහායි දහඩිය දාගෙන ඉන්න මුදලාලි දිහායි බැලුවා. රයන්ට එක ෂණයකින් තේරුණා මුදලාලි මේ හදන්නේ වෙනත් ක්‍රමයකින් සිත්මිව Tamanගේ දැලට දාගන්න බව. රයන් හිමින් සීරුවේ මේස ළඟට ආවා. එයා ඒ පාර්සලේ අතට ගත්තා. මොකද්ද තාත්තේ මේ? රයන් හරිම සීතල හඬින් හැබැයි තද හඬකින් ඇහුවා. ඒකද පුතේ? ඒක මේ අර අපේ පන්සලේ දායක සභාවේ හාමිනේලා ලෑස්ති කරන පින්කමට දෙන්න ගෙනාපු එකක්. මම මේ සිත්මිට කිව්වේ ඒක හාමිනේගේ කාමරෙන් ගිහින් තියන්න කියලා. මුදලාලි ඊටම දක්ෂ විදිහට බොරුව ගෙතුවා. රයන් පාර්සලයේ දෙස බලා හිස් හිනාවක් දැක්මා. එයා ඒක අපහු මේසෙඩින් තියුවේ මුදලාලිගේ බොරුව 100%ක්ම අහුවෙලා තියෙද්දි. එහෙනම් සිත්මි ඒක හාමිනේගේ කාමරෙන් තියන්න. හැබැයි අම්මා වහම මං අහන්නම් මේක මොකද්ද කියලා. රයන් කෙලින්ම තාත්තගේ ඇස් දෙස බලාගෙන කිව්වා. මුදලාලිට තේරුණා රයන් Tamanගේ බොරුව විශ්වාස කළේ නෑ කියලා. සිත්මි වචනයක්වත් නොකිය බයෙන් මෙවුලන තැතින් ඒ පාර්සලෙත් අරගෙන ඉක්මනට නන්දහාමිනේගේ කාමරේ පැත්තට දිව්වා. තාත්තේ රයන් පඩිපෙළ දෙසට හැරෙන ගමන් නතර වුණා. සමහර දේවල් සල්ලිවලට තෑගිවලට ගන්න පුළුවන් කියලා හිතන්න එපා. විශේෂයෙන් අසරණ මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වය. රයන් එහෙම කියලා උඩ තට්ටුවට යන පඩිපෙළ නැග්ගා. මුදලාලි සාලේ මැද දත් මිටි කාගෙන හිටියා. රයන් Tamanගේ හැම ප්ලෑන් එකකටම හරස් වෙන එක
මුදලාලිට දැන් ලොකු වදයක් වෙලා තිබුණේ. හවස් සර්වේ නන්දහාමිනේ පන්සලේ ඉඳන් ආවා. සිත්මි කුස්සියේ රැට යන ලෑස්ති වෙනකොට රයන් පල්ලෙහාට ආවේ. වතුර වීදුරුවක් බොන්න කුස්සියට ආපු රයන් දැක්කා. සිත්මි ලිප ළඟ ඉඳන් මොනව හරි හිතමින් කල්පනා කරනවා. එයා රයන් ආවහම ඉක්මනට පැත්තකට වුණා. මහත්තයා, සිත්මි හීන් හඬින් කතා කළා. රයන් වතුර වීදුරුව බොන ගමන් සිත්මි දෙස බැලුවා. මොකද? අනේ මහත්තයාට ගොඩක් පිං. අදත් මාව බේරගත්තට. මට සිත්මි කියාගන්න බැරි වුණා. මං කිව්වනේ තමුසට මං තමුසව බේරගන්න හැමදාම මෙහෙ නෑ කියලා. රයන් වතුර වීදුරුව මේසෙටින් තියලා සීතල විදිහට කිව්වා. තමුසට ඔය දෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න කෙලින් කොන්දක් තියෙන්න ඕනේ. නැතුව හැමදාම මං එනකම් බලන් ඉන්න දහදන්නේ. සිත්මි බිම බලාගත්තා. අට බයයි මහත්තයා. මට මේ ගමෙන් යන්න තැනක් නෑ. හාමිනේ මාව එලෙව්වොත් මං අතරමං වෙනවා. රයන් සිත්මි දෙස ටිකක් වෙලා බලාගෙන හිටියා. ඒ ඇස්වල තිබුණ අහිංසකකම, අසරණ බය රයන්ගේ හිතේ කොනකට තදින්ම දැනුණා. එයා මීට කලින් කිසිම ගෑනු ළමයෙක් දිහා මේ විදිහට බලලා තිබුණ නැහැ. තමුසේ කොහෙවත් යන්න ඕනේ. තමුසේගේ වැඩක් බලාගෙන මෙහි ඉන්නවා. රයන් එහෙම කියලා කුස්සියෙන් යන්න හැරුණා. තව සතියයි මම මෙහි ඉන්නේ. ඒ සතිය ඇතුළත තමුසේට කරදරයක් නොවෙන්න මම බලා ගන්නම්. රයන් කුස්සියෙන් පිට වෙලා ගියා. සිත්මි තමන්ගේ පපුවට අතක් තියාගත්තා. රයන්ගේ රළු වචනාස්සේ තමන්ට තියෙන ආරක්ෂාව සිත්මිට තදින්ම දැනෙන්න පටන් ගත්තා. හැබැයි සිත්මි දන්නේ නැහැ රයන් කොළඹ ගියාට පස්සේ තමන්ට මොන වගේ ඉරණමකට මුහුණ වෙන්න වේද කියලා. රෑ 12ට විතර ඇති. මුළු ගෙදරම නිහඬයි. රයන් තමන්ගේ කාමරයේ ඇඳුමට වාඩි වෙලා කල්පනා කරමින් හිටියා. එක පාටම ගෙදර පිටිපස්සේ වත්ත පැත්තෙන් පඳුරක් අස්සෙන් ලොකු සත්ත්වයක් ඇහුණා. කවුරු හරි හොරෙන් ඇවිදිනවා වගේ සත්ත්වයක්. රයන් එක පාටම ඇඳෙන් නැගිටලා ශානේලෙන් නැබිලා බැලුවා. රයන් ශානේලෙන් පිටත බැලුවේ ඊටාම සෝදිසියෙන්. කළු අඳුර මැද වත්ත පහළ තියෙන කෙසෙල් පඳුර අස්සෙන් සෙවණැල්ලක් හිමින් සීරුවේ සිත්මිගේ කාමරයේ පැත්තට ඇදිලා යනවා රයන් දැක්කා. රයන්ගේ දැස් පටු වුණා. මේ රෑ තිස්සේ තාත්තා තාමත් එයාගේ ශරාවට අත්තරලා නැත. රයන්ගේ හිතට ආවේ මහ කේන්තියක්. එයා කිසිම සත්‍යයක් නොකර තමන්ගේ ෆෝන් එකත් අතට අරන් හිමින් සීරුවේ පල්ලෙහා තට්ටුවට බැස්සා. කුස්සිය පැත්තෙන් පිටුපස දොර ඇරලා රයන් වත්තට බැස්සේ සෙවණැල්ලට නොදැනෙන්න නයි. අඳුර මැදින් හිමින් පියවර තබපු රයන් සිත්මිගේ කාමරේ ජනේලෙ ළඟ නතර වුණා. ලාම්පු එළිය වැටිලා තිබුණ ජනේලෙන් කවුරු හරි ඇතුළට එබිනවා. හැබැයි ඒ සෙවණැල්ල උසමහත දැක්කහම රයන් එකපාරටම ගැස්සුණා. ඒ සිරිපාල මුදලාලි නෙවෙයි. ඒ හිටියේ කළු ජැකට් එකක් දාගත්ත, මුහුණ වහගත්ත, සම්පූර්ණයෙන්ම නාදුනන පිරිමි කෙනෙක්. රයන් එක ෂණයකින් ඉස්සරහට පැනලා ඒ මිනිහගේ බෙල්ලෙන් තද කරලා අල්ලගත්තා. කවුද තමුසේ? මොකද මේ රෑ මෙහෙ කරන්නේ? රයන් තදින් ඇහුවා. ඒ නාදුනන මිනිහා එකපාරටම රයන්ව තල්ලු කරලා දාලා දුවන්න හැදුවා. හැබැයි රයන් ලේසියෙන් අත්හැරියේ නෑ. දෙන්න වත්ත මැද මහ සටනකට පැටළුණා. සද්දෙට සිත්මිත් බය වෙලා ශානේලෙන් නැබිලා බැලුවා. වත්තේ වෙන දෙයකට කළා සිත්මි බයටම කෑ ගැහුවා. මහත්තයා බලාගෙන ඒ මිනිහා Tamanගේ ඉනේ තිබුණු දිලිස්සෙන පිහියක් එළියට අරන් රයන්ට අනින්න හැදුවා. රයන් ඊටම දක්ෂ විදිහට ඒක මග ඇරලා ඒ මිනිහාගේ අතට පයින් ගහලා පිහිය බිමට වැට්ටුවා. රයන් මේ මිනිහා බිමට පෙරලගෙන මුහුණේ වහලා තිබුණු රෙදි කෑල්ල එක පාටම ඇදලා දැම්මා. ෆෝන් එකේ ටෝර්ච් මූණට වැදෙද්දිම රයන් වගේම ශානේලෙන් බලා සිටි සිත්මිත් ගල් ගැහුණා. ඒ මුහුණ මුදලාලිගේවත් ගමේ වෙන කෙනෙක්ගේවත් නෙවෙයි. ඒ හිටියේ මීට මාස කීපයකට කලින් අතුරුදහන් වුණා කියලා මුළු ගමම හිතාගෙන හිටපු සිත්මිගේ සැබෑම තාත්තා. රයන් පුදුමෙන් බලන් ඉද්දිම ඒ මිනිස්සයා රයන්ව තදින් තල්ලු කරලා දාලා කලුර අස්සට දුවලා හැංගුණා. රයන් හති දමමින් නැගිටලා සිත්මි දිහා බැලුවා. සිත්මි ජනේලේ අල්ලගෙන මහා අද්භූත බයකින් පණ නැති වුණා වගේ රයන් දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස්වල තිබුණේ
තමන්ගේ තාත්තා දැකපු සතුටක් නෙවෙයි, මහ බීතියක්. රයන්ට එකපාරටම තේරුණා සිත්මි මේකතර හැංගිලා ඉන්නේ සිරිපාල මුදලාලිගෙන් බේරෙන්න විතරක්ම නෙවෙයි. මීට වඩා මහ භයානක රහසක් මේ අහිංසක කෙල්ල පිටුපස්සේ හැංගිලා තියෙනවා කියලා. රයන් හති දමමින් බිම වැටිලා තිබුණ තමන්ගේ ෆෝන් එක අතට ගත්තා. එයා වටපිට බැලුවත් කළු අඳුර නිසා ඒ මිනිහා පැනලා ගිය පැත්තක් හොයාගන්නවත් බැරි වුණා. රයන් ආපහු ශනේලෙට එබිලා බලනකොට සිත්මි තාමත් හිටි පියවරින්ම ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නවා. එයාගේ මුළු මූණම බයට සුදු මැලි වෙලා ඇස් දෙක ලොකු වෙලා තිබුණා. රයන් හිමින් සීරුවේ සිත්මිගේ කාමරේ ජනේලෙ ළඟට කිට්ටු වුණා. සිත්මි, රයන් හීන් හඬින් කතා කරේ සාලේ නිදාගෙන ඉන්න අම්මටයි තාත්තටයි එහේ කියන බයට. සිත්මි එකපාරටම පියවිසිහිට ආවා වගේ ගැස්සුණා. එයා වචනයක්වත් කියා ගන්න බැරුව දෑතින්ම මූණ වහගෙන හිටියේ වෙවුලමින්. දොර ඇරලා සාලෙට එනවා. රයන් කෙටි විධානයක් දීලා කුස්සිය පිටුපස දොරින් ආපසු ගෙට ඇතුළු වුණා. විනාඩි 5කට විතර පස්සේ සිත්මි හිමින් සීරුවේ සාලෙට ආවා. එයා රයන් දිහා ඉස්සරහා හිටගෙන හිටියේ මහ බයකින්. රයන් සාලේ අඳුර මැද පුටුවකට බර වෙලා සිත්මි දිහා ඊටම තියෙන බැල්මකින් බලන් හිටියා. දැන්වත් ඇත්ත කියනවා. රයන්ගේ හඬේ තිබුණේ මහ ගම්බීර බවක්. ඒ තමුසේගේ තාත්තා නේද? ගමේ මිනිස්සු හිතුවේ ඒ මිනිස්සයා අතුරුදහන් වෙලා කියලා. හැබැයි ඒ මිනිස්සයා මේ මහරෑ පිහියක් අරන් ආවේයි. සිත්මිගේ දැසින් කඳුළු කඩාගෙන වැටුණා. එයා බිම බලාගෙනම වෙවුලන හඬින් කතා කරන්න පටන් ගත්තා. "ඔව් මහත්තයා, ඒ අපේ තාත්තා. හැබැයි මේ මිනිස්සයා අපිට කවදාවත් තාත්තෙක් වුණ නැහැ. මම පුංචි කාලෙදිම තාත්තා මාවයි අම්මවයි දාලා වෙන ගෑනු කෙනෙක් එක්ක ගියා. ඊට පස්සේ ආයි කවදාවත් අපේ දිහා බැලුවේ නැහැ. අම්මා ලෙඩ වෙලා අපි බඩගින්නේ මැරෙන්න වැටෙද්දිම ඒ මිනිස්සයා සතුටින් ජීවත් වුණා. අම්මා නැති වුණාට පස්සේ මං දිගල්පත ගමෙන් ආවේ. මං දන්නේ මහත්තයා, ඒ නපුරු මිනිස්සයා මං ඉන්න තැන හොයාගත්තේ කොහොමද කියලා. එයා ආවේ මට ආදරේට නෙවෙයි, මාව මරන්න." සිත්මි අඬමින් කිව්වා. රයන් පුදුමෙන් සිත්මි දිහා බැලුවා. "මරන්න? තමන්ගේම දුව මරන්න හදන්නේ ඇයි?" "තාත්තා වෙන කෙනෙක් එක්ක ගියාට පස්සේ අපේ ගමේ තිබෙන පුංචි ඉඩම් කෑල්ල තාත්තට විකුණන්න ඕන වුණා. හැබැයි ඒක ලියලා තිබුණේ අම්මගේ නමට. අම්මා නැති වුණාට පස්සේ ඒකේ අයිති මට. මාව මේ ලෝකෙන් නැති කළොත් විතරයි තාත්තට ඒ ඉඩම විකුණලා සල්ලි ගන්න පුළුවන් වෙන්නේ. ඒකයි මේ මිනිස්සයා මාව හොයාගෙන ඇවිත් තියෙන්නේ." සිත්මි පපුවේ අත තියාගෙන මහා අතීත වේදනාවකින් කිව්වා. රයන් දිග හුස්මක් ගත්තා. එයාට දැන් හැමදේම පැහැදිලි. සිත්මි කියන්නේ තමන්ගේම උපන් තාත්තගෙන් ජීවිතේ බේරගන්න දඟලන අවාසනාවන්ත කෙල්ලෙක්. හැබැයි රයන්ගේ හිතේ තව එක සැරයක් ඉතිරි වෙලා තිබුණා. දිගල්පත ගමෙන් ආපු සිත්මි මේ ගෙදර එනවා කියලා ඒ මිනිස්සයා දැනගත්තේ කොහොමද? රයන්ගේ ඇස් එකපාරටම තද වුණා. එයාට මතක් වුණේ තාත්තව. එයා දිගල්පත පැත්තේ බිස්නස් වැඩවලට නිතරම යන කෙනෙක්. සමහර විට මුදලාලි සිත්මිව තමන්ගේ දැලට ගන්න බැරි වුණ නිසා සිත්මිව බය කරන්න හිතාගෙන සිත්මිගේ තාත්තට ඔත්තුව දුන්නාද? කාමරේට ගිහින් දොර වහගන්නවා. රයන් හිමින් කිව්වා. "හෙට උදේ වෙනකන් සාලෙට එන්න එපා. මං ඉන්නකම් තමුසිට මුකුත් දෙන්න මං ඉඩ තියන්නේ නැහැ." සිත්මි හිමින් සීරුවේ තමන්ගේ කාමරේට ගියා. රයන්ගේ වචන ටික සිත්මිට ලොකු ආරක්ෂාවක් වුණා. පහුවදා උදේ සිරිපාල මුදලාලි සාලෙට ආවේ හරිම නොසන්සුන් පෙනුමකින්. එයා කෙලින්ම ගිය වත්ත පැත්තට. වත්තේ බිම තිබුණ රයන්ගේ පයින් ගැටුම, පාරවල් සහ වැටිලා තිබුණ අර නාදනන මිනිහගේ පිහිය දැකලා මුදලාලිගේ මූණ බයෙන් සුදු මැලි වුණා. මුදමාලි ඉක්මනට ගෙට හැරෙනකොට රයන් සාලේ දොරකඩ හිටගෙන හිටියේ මහත් දරුණු බැල්මකින් තාත්තා දෙස බලාගෙනයි. රයන්ගේ අතේ අර වත්තෙන් හමුවන පිහිය තිබුණා. මුදලාලි සාලෙට ඇතුළු වෙන්න හදනකොටම දොරකඩ පිහියත් අතේ තියාගෙන ඉන්න රයන් දැකලා එක පාටම ගැස්සිලා නතර වුණා. එයා ඉක්මනට තමන්ගේ මූණේ තිබුණ බය හංගගෙන සාමාන්‍ය විදියට hina වෙන්න හැදුවා. "මොකද පුතේ, උදේ පාන්දරම පිහියක් කරා. වත් එකේ සෙල් කඳක්වත් කැපුවද?" මුදලාලි ඇහුවේ කිසිම දෙයක් නොදන්න ගානට.
රයන් පියවරක් ඉස්සරහට තියලා පිහියමිට මුදලාලිගේ පැත්තට හැරෙව්වා. මේක ඊරයි වත්තේ වැටිලා තිබුණ තාත්තේ. මේක අපේ ගෙදර පිහියක් නෙවෙයි. හැබැයි මේක අරන් ආපු මිනිස්සයව තාත්තා හොඳට මඳුරනව නේද? මුදලාලිගේ උගර වේලිලා ගියා. මං කොහොමද දන්නේ පුතේ? හොරෙක්වත් වෙන්නේ නැති. හොරෙක් නෙවෙයි තාත්තේ. සිත්මිගේ තාත්තා. දීගල් පොත ගමේ ඉන්න තවුන්ගේ පරණ යාළුවා. රයන් හරිම පහත්. හැබැයි හීන් සීරුවේ රිදෙන හඬකින් කිව්වා. එයා රෑ සිත්මිව මරන්න ඇවිත් තියෙන්නේ. මං අහන්නේ ඒ මිනිස්සයාට සිත්මි මෙහෙ ඉන්නවා කියලා ඔත්තෝ දුන්නේ කවුද? මුදලාලි එකපාරටම කේන්ති ගියා වගේ රඟපාන්න පටන් ගත්තා. උඹ මොනවාද මේ කියවන්නේ රයන්? මම මොකටද දේවට මැදිහත් වෙන්නේ? මං ඒ කෙල්ලව මෙහෙ ගත්තේ අසරණ කමට. ඇත්තටම අසරණ කමටද? නැත්තම් ඒ කෙල්ලගේ අතීත ගැන දන්න නිසා ඒකෙන් ප්‍රයෝජන අරන් ඒකිව බය කරලා තමුන්ගේ ළඟ තියාගන්නද? රයන් කෙලින්ම ඇහුවා. මුදලාලි වචනයක්වත් නොකිය කේන්තියෙන් රයන් දිහා බලාගෙන සාලෙන් ඇතුළට ගියා. රයන් හැමදේම දැනගෙන ඉන්න බව මුදලාලිට පැහැදිලි. හැබැයි සිත්මි වගේ ලස්සන තරුණ කෙල්ලෙක්ව ලේසියෙන් අතාරින්න මුදලාලිගේ හිත ඉඩ දුන්නේ නැහැ. රයන් තව සතියකින් කොළඹ ගියාම සිත්මි තනි වෙන බව මුදලාලි දන්නවා. ඌ කියපු දෙන් ඊට පස්සේ බලා ගන්නම් කියලා මුදලාලි හිතින් හිතාගත්තා. දවල් වරුවේ නන්දහාමිනේ කුස්සියේ උයන වෙලාවේ මුදලාලි හිමින් සීරුවේ වත්ත පැත්තට ආවා. සිත්මි ළිඳ ළඟ වතුර කලගෙඩියක් පුරවමින් හිටියේ. මුදලාලි වටපිට බලලා හිමින් සිත්මි ළඟට කිට්ටු වුණා. සිත්මි බය වෙලා කලගෙඩියක් තරන්න යන්න හැදුවා. නතර වෙයන් සිත්මි. මුදලාලි හීන් හඬින් හැබැයි තදින් කිව්වා. උඹ හිතුවද රයන් උඹව හැමදාම බේරගන්නේ කියලා? ඌ තව දවස් 5කින් කොළඹ යනවා. ඌ ගියාම උඹේ තාත්තායිත් මේ වත්තට එන එක නතර කරන්න පුළුවන් මට විතරයි. උඹේ ජීවිතේ බේරගන්න ඕන නම් මං කියන විදිහට හිටපන්. මුදලාලිගේ ඇස්වල තිබුණේ තාමත් නොසන්සිඳුණු නපුරු ආසාවක්. සිත්මිගේ ඇස්වලට කඳුළු ආවා. අනේ මාමේ මට කරදර කරන්න එපා. කරදරයක් නෙවෙයි කෙල්ලේ. උඹට තියෙන මට එකක වෙන්න විතරයි. නැත්තම් ඊළඟ පාර උඹේ තාත්තා එනකොට මං ගේට්ටුව ඇරලා තියෙනවා. මුදලාලි කපට හිනාවක් දාලා යන්න හැරුණා. සිත්මිට දවාල මහ රෑ වුණා වගේ දැනුණා. රයන් මහත්තයා ගියාට Tamanට වෙන දේ මතක් වෙලා ඒ අහිංසක හිත මහ බයකින් ගැහෙන්න පටන් ගත්තා. හවස් වරුවේ රයන් සාලේ වාඩි වෙලා පොතක් කියවමින් ඉන්නකොට සිත්මි තේ එකක් අරගෙන ආවා. එයා වෙවුලෙන තෑතින් තේ කෝප්පෙ මේස උඩින් තිබ්බා. රයන් පොතෙන් ඇස්සරන් සිත්මි දිහා බැලුවා. සිත්මිගේ සඳල අඬලම රතු වෙලා තිබුණා. මහත්තයා සිත්මි හීන් හඬින් කතා කරා. ඇයි? රයන් නැහුවා. මහත්තයා ලබන සතියේ කොළඹ යනවා නේද? සිත්මි බිම බලාගෙනම ඇහුවා. රයන් ඔළුව වැනුවා. ඔව්. ඇයි? සිත්මි එකපාරටම රයන් ඉස්සරහා දන ගැහුවා. එයාගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. අනේ මහත්තයා මවත් ඔයාලගේ කොළඹ ගෙදරට එක්කන් යන්නකෝ. මම මෙහි හිටියොත් මාව මැරේ මහත්තයා. මං ඕනම් වැඩක් කරන්න. අනේ මාව මෙහෙ තනි කරලා යන්න එපා. සිත්මි මහා අසරණකමකින් රයන්ගේ කකුල් ළඟ වැටිලා ඇඬුවා. රයන් පුදුම වෙලා සිත්මි දිහා බලාගෙන හිටියා. එයාට තේරුණා Taman නැති අතරතුර මුදලාලි ආයෙමත් මේ කෙල්ලව බය කරලා තියෙනවා කියලා. නැගිටිනවා සිත්මි ඔය විදිහට හැමදාම අනුන්ගේ කකුල් ළඟ වැටිලා අඬන්න ලෑස්ති වෙන්න එපා. රයන් Tamanගේ හඬ තද කරලා කිව්වා. සිත්මි හිමින් නැගිටලා කඳුළු පිහදාමින් පස්සට වුණා. අනේ මහත්තයා මට වෙන කරන්න දෙයක් නැති නිසායි. මං තමුසෙව කොළඹ එක්කන් යන්නේ කොහොමද? මං එහෙ ඉන්නේ බෝනිමක. අනික මට තමුසෙව එහෙම අරන් යන්න කිසිම අයිතියක් නැහැ. මං එහෙම කළොත් අම්මලා හිතන්නේ වෙනම දෙයක්. රයන් කෙලින්ම කිව්වා. සිත්මිගේ හිත බීදිලා ගියා. රයන් මහත්තයාටත් Tamanව බරක් කියලා හිතුණ නේද කියලා ඒ අහිංසක හිතට හිතුණා. එයා වචනයක්වත් නොකිය තේ තැටියක් තරන් ඉක්මනට කුස්සියට දිව්වා. හැබැයි රයන් කිව්වේ සිත්මිට උදව් කරන්නේ නැහැ කියන එක නෙවෙයි. එයා දන්නවා Taman කොළඹ ගියොත් සිරිපාල මුදලාලි සිත්මිට ලේසියෙන් ඉන්න දෙන්නේ නැහැ කියලා. රයන් කල්පනා කරේ නීත්‍යානුකූලව සහ තාත්විකව මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා විතරයි.
රෑ කෑම මේසෙදී රයන් හරිම සංසුන්ව කතාවක් ඇද්දා. අම්මේ මං ලබන සතියේ කොළඹ යනවනේ. රයන් කෑම කන ගමන් කිව්වා. ඔව් පුතේ. ඇයි මොකක් හරි අඩුපාඩුවක්ද? නන්ද හාමිනේ ඇහුවා. නෑ මං බැලුවේ මගේ බෝඩිම අයිති ලොකු අම්මලගේ ගෙදර වැඩට කවුරුත් නෑ කියලා පහුගිය දවස්වල කිව්වා. විශ්වාසවන්ත කෙනෙක් ඉන්නව නම් එවන්න කිව්වා. මං බැලුවේ අපේ සිත්මි එහෙ යවන්න. ඒ කතාව ඇහුණ ගමන් මුදලාලිගේ උගර කෑම හිර වුණා. එයා මහ හයියෙන් කැස්සා. සිත්මි වතුර වීදුරක් මේස උඩින් තියනකොට මුදලාලි රයන් දිහා බැලුවේ මහ වෛරකින්. මොන පිස්සුද පුතේ? මුදලාලි ඉක්මනට මැදට පැනලා කතාව කැපුවා. මේ කෙල්ලෝ මෙහෙ තියාගත්තේ හාමිනේගේ වැඩවලට. මුළු ගේම අස්පස් කරන්නේ මේකි. මේකිව කොළඹ යවුවහම මේ වැඩ කරන්නේ කවුද? නන්ද හාමිනේත් ඒකට එකඟ වුණා. ඔව් පුතේ සිත්මි නැත්තම් මට තනියෙන් මේ මහගෙදර වැඩ කරන්න අමාරුයි. අනික කෙල්ලෙක්ව තනියම කොළඹ යවන්න බෑනේ. රයන් මුදලාලි දිහා බැලුවේ හීන් හිනාවකින්. නෑ අම්මේ මං කිව්වේ ලොකු අම්මලා සිත්මිට මෙහෙට වඩා පඩි දෙනවා කිව්වා. හැබැයි අම්මලා කැමති නම් මෙහෙ ඉන්න එකනේ ඇත්තේ. රයන් මේ කතාව එතනින් නැවැත්තුවා. හැබැයි යාගේ ප්ලෑන් එක සාර්ථක වුණේ නැහැ. මුදලාලි ලේසියෙන්ම සිත්මිව Tamanගේ ඇස් ඉස්සරහින් අයින් කරන්න ලෑස්ති නැති බව රයන්ට තේරුණා. රෑ 12ට විතර ඇති. මුළු ගෙදරම කරුවලයි. සිත්මි Tamanගේ කාමරයේ ඇඳුමට වාඩි වෙලා කල්පනා කරමින් හිටියේ. තව දවස් 4කින් රයන් මහත්තයා ගිහම Tamanට මුදලාලිගෙන් බේරෙන්න බැරි බව එයා දන්නවා. එක පාටම සිත්මිගේ කාමරයේ පිටුපස ජනේලෙට කවුරු හරි හිමින් තට්ටු කරා. ටොක් ටොක්. සිත්මි පයින් ගැස්සිලා ඇඳන් නැගිට්ටා. ඊරෑ තාත්තා ආපු හැටි මතක් වෙලා එයාගේ ඇඟම සීතල වුණා. එයා හිමින් සීරුවේ ජනේලෙ ළඟට ගිහින් වීදුරුවෙන් එළිය බැලුවා. අඳුර මැද ජනේලෙ ළඟ හිටගෙන හිටියේ සිත්මිගේ තාත්තා නෙවෙයි මුදලාලි. මුදලාලිගේ අතේ ලොකු යතුරක් තිබුණා. එයා ජනේලෙන් සිත්මිට තර්ජනය කරන ස්වරූපෙන් ඇඟිල්ල දික් කළා. මුදලාලිගේ නපුරු වචන ඇහෙනකොට සිත්මි බයටම දැතින් කට වහගත්තා. එයාට මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරි වුණා. මේ වෙලාවේ කෑ ගැහුවොත් නන්ද හාමිනේ හැරිලා Tamanට වරද පටවලා ගෙදරින් පන්නන බව සිත්මි දන්නවා. දොර ඇරපන් කෙල්ලේ. මුදලාලි ජනේලේ වීදුරුවට Tamanගේ අතේ තිබුණු යතුරු කැරැල්ලෙන් හිමින් තට්ටු කළා. සිත්මි පයෙන් ගැහිමින් කාමරය ඇතුලෙන් පස්සට වුණා. එයාගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. හැබැයි මුදලාලි ඒ තර්ජනය කර ඉන්නකොට එයා පිටිපස්සෙන් සෙවණැල්ලක් වගේ මිනිස්සෙක් ඇවිත් හිටගත්තා. මුදලාලි ඒක දැක්කේ නෑ. එක පාටම ඒ සෙවණැල්ල මුදලාලිගේ උරහිසින් තද කරලා අල්ලගත්තා. මුදලාලි බය වෙලා ගැස්සිලා හැරුණා. ඒ හිටියේ රයන්. රයන් Tamanගේ ෆෝන් එකේ ටෝච් එක කෙලින්ම මුදලාලිගේ මූණට ඇල්ලුවා. ටෝච් එළියට මුදලාලිගේ මූණ බයෙන් සහ ලැජ්ජාවෙන් ඇඹුල් වෙලා ගියා. රයන්ගේ මූණේ තිබුණේ මහ දරුණු පිළිකුල් සහගත පෙනුමක්. තාත්තා මේ මහරෑ වැඩකාර කෙල්ලන්ගේ කාමර පස්සේ මොනා කරනවත් දන්නේ නැහැ නේද? රයන් හීන් හඬින් හැබැයි හීන් සීරුවට රිදෙන විදිහට ඇහුවා. මුදලාලි ඉක්මනට Tamanගේ අතේ තිබුණු යතුරු කැරැල්ල කලිසම් සාක්කුවේ දාගත්තා. මේ රයන් වත්ත පිටිපස්සේ සද්දයක් ඇහලා බලන්න ආවේ. බලනකොට මේ කෙල්ලගේ ශනේලය ඇරලා වගේ දැක්කා. මුදලාලි සුපුරුදු පරිදි බොරුවක් ගොතන්න හැදුවා. ආයෙත් බොරු කියන්න ලෑස්ති වෙන්න එපා තාත්තේ. රයන් මුදලාලිගේ අතකින් තද කරලා අල්ලගත්තා. මං උඩ තට්ටුවේ ඉඳන් හැමදේම බලාගෙනයි හිටියේ. තමුන් මේ අසරණ කෙල්ලව බය කරලා තමුන්ගේ දැලට දාගන්න හැටි මම්මගේ ඇස් දෙකෙන්ම දැක්කා. තමුසල වගේ මිනිස්සුන්ට තාත්තා කියන්නත් මට ලැජ්ජයි. රයන් තාත්තා කියන වචන වෙනුවට තමුස කියන වචනේ පාවිච්චි කරපු එකට මුදලාලිට ලොකු කේන්තියක් ආවා. උඹ මට එක ඒවා කියන්න එන්න එපා රයන්. මම මේ ගෙදර අයිතිකාරයා. උඹ තව දවස් 4කින් කොළඹ යන එකෙක්. උඹ කිව්වම මේ කෙල්ලට වෙන්නේ මොකද්ද කියලා මම බලා ගන්නම්. මුදලාලි Tamanගේ රහස අහුන නිසා කේන්තින් රයන්ට තර්ජනය කරා. ඔව් මම ලබන සතියේ කොළඹ යනවා. රයන් මුදලාලිගේ ඇස් දෙක දිහාම කෙලින් බලාගෙන හරිම ස්ථාවර හඬකින් කිව්වා. හැබැයි මං කොළඹ යන්නේ තනියම නෙමෙයි. මං සිත්මිවත් මමත් එක්කම කොළඹ එක්කන් යනවා. තමුසෙට පුළුවන් දෙයක් තියෙනවා නම් කරලා පෙන්නන්න. ජනේලය අස්සෙන් ඒ වචන ටික ඇහුණ සිත්මිට Tamanගේ කන් අදහ ගන්න බැරි වුණා.
රයන් මහත්තයා තමන්ව මේ අපායෙන් බේරගන්න තීරණය කරලා. මුදලාලි මහ නපුරු බැල්මකින් රයන් දිහා බැලුවා. උඹ සිත්මිව මෙහෙන් එක්කන් යයි. හැබැයි පණ පිටින් නෙවෙයි. මුදලාලි හිතින් මුමන ගත්තා. පහුවදා උදේ මුළු ගෙදරම තිබුණේ මහ නිශ්ශබ්දතාවක්. වෙනද වගේ නෙවෙයි. රයන් උදේම පල්ලෙහාට ඇවිත් සාලේ පුටුවකින් වාඩි වුණා. මුදලාලි සාලේ හිටියත් රයන් දිහා බැලුවේවත් නැහැ. දෙන්න අතරේ මහ නොනියුණු ගින්නක් ඇවිලමින් තිබුණා. නන්දහාමිනේ කුස්සියේ ඉඳන් සාලෙට ආවේ තේ තැටියක් අරගෙන. අම්මේ මං ඊරේ කියපු දේ ගැන ආයෙත් කල්පනා කරා. රයන් තේක අතට ගන්න ගමන් හිමින් කිව්වා. හාමිනේ පුදුමෙන් බැලුවා. මොකක් ගැනද පුතේ? සිත්මිව කොළඹ යවන එක ගැන. ලොකු අම්මලා සිත්මිට හොඳ පඩියක් දෙනවා කිව්වා. අනික මං එහෙ ඉන්න නිසා සිත්ම ගැන හොයලා බලන්නත් පුළුවන්. මෙහෙ තියාගෙන මේ කෙල්ලට අසාධාරණයක් කරන්න ඕනේ නෑනේ. රයන් කිව්වේ කෙලින්ම මුදලාලි දෙස බලාගෙන හාමිනේ ටිකක් කල්පනා කළා. ඒ වුණාට පුතේ මට මෙහෙ වැඩපළ අම්මලට වැඩවලට මං ටවුන් එකෙන් වෙන කෙනෙක් නතර කරලා දෙන්නම්. ඒකට යන වියදම් මං දෙන්නම්. රයන් එකපාරටම කිව්වා. පුතා හැමදේටම සල්ලි වියදම් කරන්න ලෑස්ති වෙනකොට හාමිනේට තවත් අකමැති වෙන්න හේතුවක් තිබුණේ නෑ. ඒකත් හොඳයි පුතේ. සිත්මි වගේ අහිංසක කෙල්ලෙට රස්සාවක් ලැබෙනවා නම් ඒක පිනක්නේ. හැබැයි ඉතින් මුදලාලි මොකද කියන්නේ? හාමිනේ මුදලාලි දෙස බැලුවා. මුදලාලි තේ කෝප්පේ මේස උඩින් තිබ්බේ මහ සත්‍යකින්. උඹලා ඕන මගුලක් කරගනි. මට ඔය වැඩකාරියන්ගේ ප්‍රශ්න වැඩක් නැහැ. මුදලාලි කේන්තියෙන් නැගිටලා වත්ත පැත්තට ගියා. එයා අකමැත්තෙන් උනත් හාමිනේ ඉස්සරහා රයන් එක රණ්ඩු වෙන්න කියේ නැහැ. කුස්සියේ දොර රෙත් අස්සෙන් මේ හැමදේම අහගෙන හිටපු සිත්මිගේ ඇස්වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණා. තමන්ට මේ අපායෙන් නිදහස් වෙන්න දොර ඇරිලා කියලා එයාට හිතුණා. හැබැයි මුදලාලි ඒ තරම් ලේසියෙන් පරාජය පිළිගන්න මිනිහෙක් නෙවෙයි. හවස් වරුවේ මුදලාලි බයික් එකක් තරන් ටවුන් එකට ගියා. එයා කෙලින්ම ගියේ ටවුන් එකේ කෙළවරක තියෙන පාළු බාර් එකක් ළඟට. එතන බංකුවක වාඩි වෙලා හිටියේ රැවුල වවාගත්ත දිරාපත් වුණ ඇඳුම් ඇඳගත්ත මිනිහෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ඊරෑ රයන්ගෙන් ගුටි කාපු සිත්මිගේ තාත්තා. උඹ ඊරෑ වැඩේ අනාගත්ත නේද පොඩි? මුදලාලියේ මිනිහ ළඟින් වාඩි වෙලා හීන් හඬින් ඇහුවා. මම මොකද කරන්නේ මුදලාලි? අර කොළඹින් ආපු එක මගේ බෙල්ලෙන්ම අල්ලගත්තනේ. මට පිහින් අනින්නත් බැරි වුණා. සිත්මිගේ තාත්තා කේන්තියෙන් කිව්වා. දැන් අහපන්. අරු සිත්මිව කොළඹ එක්කන් යන්න ලෑස්ති වෙන්නේ ලබන සතියේ. සිත්මි කොළඹ ගියොත් උඹට කවදාවත් ඒ ඉඩම් කැල ලියව ගන්න වෙන්නේ නැහැ. මට ඒකව ලැබෙන්නෙත් නැහැ. මුදලාලිගේ ඇස් නපුරු වුණා. අරු කාර් එකෙන් කෙල්ලව එක්කන් යනකොට දිගල් පොත හන්දියම තමයි යන්න ඕනේ. එතන පාළු හරියක් තියෙනවා. උඹ එතනට උඹේ කුඩුකාරයෝ ටිකක් එක්කන් වරෙන්. කාර් එක නවත්තලා කෙල්ලව ඇදලා ගනින්. අරු මොනා හරි කරන්න ආවොත් එතනම ඉවරයක් කරලා දාපන්. සිත්මිගේ තාත්තා කපට හිනාවක් දැම්මා. ඒක හොඳයි මුදලාලි. හැබැයි මට සල්ලි ඕනි. මුදලාලි Tamanගේ සාක්කුවෙන් සල්ලි මිටියක් කරන්නේ මිනිහගේ අතට තිබ්බා. මෙන්න මගේ වියදමට වැඩේ අකුරටම කෙරෙන්න ඕනි. කොළඹ යන්න තව ඉතිරි වෙලා තිබුණේ දවස් දෙකක් විතරයි. සිත්මි Tamanගේ පරණ ඇඳුම් කැපලි කීපේ ගොඩක් බෑග් එකකට දමා ගත්තේ මහ සැහැල්ලුවකින්. මේ අපායෙන් Tamanට නිදහස් වෙන්න ලැබෙන එක එයාට හීනයක් වගේ වුණා. හැබැයි රයන් හිටියේ ලොකු නොසන්සුන් කමකින්. සිරිපාල මුදලාලි එක පාටම මෙච්චර නිහඬුණේයි කියන ප්‍රහෙලිකාව රයන්ගේ හිතේ තදින්ම වැඩ කළා. මුදලාලි වගේ කපට මිනිහෙක් Tamanගේ පරාජය මෙච්චර ලේසියෙන් බාර ගන්න නැති බව රයන් හොඳටම දැනගෙන හිටියා. එදා හවස රයන් ටවුන් එකට ගියේ කාර් එකේ තෙල් ගහන්නයි කොළඹ යන්න කලින් බලන්න ඕන අඩුපාඩු බලන්නයි. ටවුන් එකේ ෂෙඩ් එකෙන් තෙල් ගහලා රයන් ආපහු හැරෙන්න හදනකොටම එතන ත්‍රිවිල් පෙළේ හිටපු තරුණේ රයන්ගේ කාර් එක ළඟට කිට්ටු කරා. ඒ රයන්ගේ පාසල් කාලේ හිටපු ගමේ තොරතුරු හැමදේම දන්න යාළුවෙක් වුණ නිමල්. රයන් පොඩ්ඩක් නතර කරපම් මචං. නිමල් වටපිට බලමින් හිමින් කිව්වා. රයන් කාර් එකේ වීදුරුව පාත් කළා. ඇයි නිමල් මොකක් හරි ප්‍රශ්නයක්ද? මචං උඹ අර සිත්මි කියන කෙල්ලව කොළඹ එක්කන් යන්න හදනවා කියලා ගමේ ආරංචියක් යනවා. ඒක ඇත්තද? නිමල් ඇහුවේ හරිම බැරෑරුම් මුහුණකින්. රයන් ඔළුව වැනුවා. ඔව්. ඇයි?
වැඩේ ලේසි වෙන්නේ නෑ මචං. අද දවල් මන් දැක්කා මුදලාලි අර දිගල් පොත පැත්තේ ඉන්න කුඩු පොඩි එක්ක කඩේ පිටිපස්සේ රහස් කතාවක් දාන් ඉන්නවා. මං හිමින් සීරුවේ ත්‍රිවිල් එක පිහදාන ගානට ළඟට වෙලා අහන් හිටියා. උඹලා කොළඹ යනකොට දිගල් පොත පාළු හන්දියෙන්නේ යන්න ඕනේ. අන්න එතනදී කාර් එක හරස් කරලා කෙල්ලව පැහැර ගන්නයි මුදලාලි සල්ලි දීලා තියෙන්නේ. උඹ මොනවා හරි කරන්න ආවත් උඹවත් ඉවරයක් කරන්න කියලා තිබුණා. පොඩ්ඩක් බලාගෙන මචං මිනිහා ඉන්නේ මාර කේන්තියේ. නිමල් කියපු වචන ටික ඇහෙනකොට රයන්ගේ දත් ස්ටියරින් වීල් එකට තද වුණා. එයාගේ ඇස් කේන්තියෙන් රත වුණා. තමන්ගේම තාත්තා තමන්ව මරන්න පවා සල්ලි දීලා කියන එක රයන්ට අදහ ගන්න බැරි වුණා. ස්තුතියි නිමල් විස්තරය කිව්වට මම බලා ගන්නම්. රයන් තදින් කිව්වා. රයන් ආපහු ගෙදර ආවේ මහ සැලසුමක් හිතේ තියන්. එයා මුදලාලිට වඩා අඩියක් ඉස්සරහින් ඉන්න තීරණය කළා. පහුවදා උදේ ඒ කියන්නේ කොළඹ යන નિયમિત දවසට කලින් දවස රෑ මුළු ගෙදරම නිදාගෙන ඉන්නකොට රයන් හිමින් සිරුවේ පල්ලෙහාට බැස්සා. එයා සිත්මිගේ කාමරේ දොරට හිමින් තට්ටු කරා. සිත්මි බයෙන් දොර ඇරියා. බෑග් එක අරන් දැම්ම ලෑස්ති වෙන්න. රයන් හීන් හඬින් කිව්වා. සිත්මි පුදුම වුණා. ඇයි මහත්තයා අපි යන්නේ හෙට උදේනේ. කතා නැතුව මං කියන දේ කරන්න සිත්මි. දැම්ම යන්න ඕනි. රයන්ගේ හඩේ තිබුණු තද ගතිය නිසා සිත්මි තවත් ප්‍රශ්න අහන්න ගියේ නෑ. එයා ඉක්මනට තමන්ගේ බෑග් එකත් අරන් සාලෙට ආවා. රයන් කාර් එකේ දොරවල් කිසිම සද්දයක් නැතුව ඇරලා සිත්මි වත්තාගෙන මහ රෑම වත්තෙන් පාරට දැම්මා. මුදලාලි හිතාගෙන හිටියේ හෙට උදේට උගලට වන්න. හැබැයි රයන් මහ රෑම පිටත් වුණා. කාර් එක කලවර පාර දිගේ වේගෙන් ඉස්සරහට ඇදුනා. සිත්මි පයින් වටපිට බලමින් හිටියා. විනාඩි 20කට විතර පස්සේ කාර් එක දිගල්පොත පාළු හන්දිය කිට්ටුවට ආවා. පාර දෙපැත්තම තිබුණේ මහ කැලෑව. රයන් කාර් එකේ හෙඩ්ලයිට් එළිය තද කරලා ඈත බැලුවා. එක පාටම රයන් කාර් එකේ බ්‍රේක් එක තද කළා. පාර මැද විශාල කොටන් කෑල්ලක් හරස් කරලා තිබුණා. මහ රෑ වුණත් මුදලාලිගේ ප්ලෑන් එක ක්‍රියාත්මක වෙලා. කැලෑව අස්සෙන් කළු ඇඳුම් දාගත්ත මිනිස්සු 4-5 දෙනෙක් ලී මුකුරු සහ පිහි අරන් කාර් එක වට කරන්න ඉස්සරහට ආවා. ඒ අතර ඉස්සරහැම හිටියේ සිත්මිගේ තාත්තා. සිත්මි පයටම කෑ ගැහුවා. මහත්තයා අර ඉන්නේ අපේ තාත්තා. රයන් කාර් එක රිවර්ස් කරන්න හැදුවත් පිටුපසිනුත් තවත් මිනිස්සු දෙන්නෙක් පාර හරස් කළා. දැන් කාර් එක සම්පූර්ණයෙන්ම කොටු වෙලා. සිත්මිගේ තාත්තා පිහියත් අතේ තියාගෙන කාර් එකේ ඉස්සරහා වීදුරට තදින් වැන්නා. බැහැපියව එළියට බැහැපියව. මහත්තයා අනේ මාව පිමට තල්ලු කරලා කාර් එක අරන් යන්න. මන් නිසාවට කරදරයක් වෙන්න දෙන්න බෑ. සිත්මි මහ හයියෙන් බැලපෙමින් කිව්වා. රයන් සිත්මි දිහා බැලුවේ නැහැ. එයාගේ දැස්වල තිබුණේ ඉස්සරහා පාරේ ඉන්න මැරියෝ රැළ වෙතයි. රයන්ගේ මූණේ බයක සේයාවක් තිබුණ නැහැ. තිබුණේ මහ දරුණු තීරණාත්මක බැල්මක් විතරයි. බය වෙන්න එපා සිත්මි. සීට් බෙල්ට් එක තද කරලා අල්ල ගන්නවා. රයන් ඊටම සංසුන් හදින් හැබැයි තද හඬකින් විධාන කරා. සිත්මි වහම ඉස්සරහා බෝඩ් එක තද කරලා අල්ලගත්තා. සිත්මිගේ තාත්තා කාර් එකේ ඉස්සරහා වීදුරුවට පිහිමිටින් තදින් නැන්නා. බැහැපන් එළියට නැත්තම් වීදුරුව කුඩු කරලා තොපි දෙන්නවම මෙතන වලලනවා. රයන් එක ෂණයකින් කාර් එකේ රේස් එක උඩරිමේට පෑගුවා. කාර් එකේ එන්ජිම මහ සද්දකින් ගොරවන්න පටන් ගත්තා. පාර හරස් කරගෙන හිටපු මැරයෝ එක පාටම ගැස්සුණා. වීස් ගාමින් කාර් එකේ රෝදේ පාර උරිච්චි වෙමින් එක පාටම ඉස්සරහට පැනලා විදුලි වේගයක් වගේ ඉස්සරහට ගියා. රයන් කාර් එක කෙලින්ම පැදෙව්වේ පාර හරස් කරලා තිබුණු ලොකු කොට කැබැල්ල දෙසට නෙවෙයි. ඒ කොටේ අයින තිබුණු කුඩා වැලි ගොඩක් උඩින්. කාර් එක එකපාරටම ගැස්සිලා වැලි කොට උඩින් පැනලා පාර හරස් කරගෙන හිටපු මැරිය දෙන්නෙක්ව දෙපැත්තට තල්ලු කරගෙන ඉස්සරහට ඇදුනා. සිත්මිගේ තාත්තා බේරෙන්න පස්සට පනින්න හැදුවත් කාර් එකේ සයිඩ් කණ්ණාඩිය එයාගේ ඇඟේ තදින්ම වැදුනා. එයා විසි වෙලා ගිහින් පාරේ අයිනේ තිබුණ කානුවකට වැටුනේ මර ලතෝනි දෙමින්. අල්ලපියෝ ඕකව නවත්තපියෝ. කානුවේ වැටිලා හිටපු සිත්මිගේ තාත්තා කෑ ගැහුවා. අනිත් මැරියෝ ටික තමන්ගේ බයික් වලට පැනලා කාර් එක පස්සෙන් පන්නන්න පටන් ගත්තා. මහ රෑ පාළු පාර දිගේ මහ දරුණු
දරුණු හඹා යාමක් ආරම්භ වුණා. බයික් තුනක් කාර් එකේ දෙපැත්තුනේ පිටිපස්සෙනුයි ළඟම ආවා. එකෙක් බයික් එකේ ඉඳන්ම ලොකු පොල්ලකින් කාර් එකේ පිටිපස්ස වීදුරට ගැහුවා. කඩතුළු වෙමින් පිටිපස්ස වීදුරුව කුඩු වී ගියා. සිඩ්නි බයටම ඔළුව පහත් කරගත්තා. රයන් කිසිම කලබලයක් නැතුව දක්ෂ විදිහට වංගු ගනිමින් කාර් එක වේගෙන් ඉදිරියට පැදෙව්වා. ඈතින් දිගල්පොත මොලිස් මුරපුල තිබෙන බව රයන් දැනගෙන හිටියා. එයා කාර් එකේ හෝන් එක දිගටම ගසමින් පොලිස් මුරපොල දෙසට ඇදුනා. හෝන් සද්දෙටයි කාර් එකේ වේගෙටයි මුරපොලේ හිටපු පොලිස් නිලධාරීන් දෙන්නේ තමන්ගේ තුවක්කුත් අතට අරන් පාරට බැස්සා. පොලිසිය දැකපු ගමන් පිටිපස්සෙන් ආපු මැරයෝ රැළ බයික් ටික හරවගෙන අහපහු කැලේ ඇස්සටම දුවලා හැංගුණා. රයන් පොලිස් මුරපොර ළඟ කාර් එක නතර කරා. එයා කාර් එකෙන් බැහැලා හති දමමින් හිටපු පොලිස් අයිසී ළඟට ගියා. සිඩ්නි වෙවුලමින් කාර් එකෙන් බැස්සා. මොකද මහත්තයා මේ මහරෑ උනේ පිටිපස්සේ වීදුරුත් කුඩු වෙලා. පොලිස් නිලධාරියා ඇහුවා. රයන් හැමතේම කෙටියෙන් කිව්වා. දිගල්පොත හන්දියේදී මැරියෝරලක් අපිට ඇටැක් කළා. ඒ අතරේ අර කුඩු වලට සම්බන්ධයි කියලා සැක කරන පොඩි කියන මිනිස්සෙක් හිටියා. ඉක්මනට ගියොත් උන්ව අල්ලගන්න පුළුවන්. රයන්ගේ නම සහ විස්තරය දැක්කහම පොලිසිය වහම ක්‍රියාත්මක වුණා. මුරපොලේ හිටපු නිලධාරීන් වහම ජීප් එක දාගෙන දිගල්පොත හන්දිය පැත්තට පියෑඹුවා. රයන් ආපහු කාර් එකට ආවා. සිඩ්නි තාමත් ගැහෙමින් හිටියේ. රයන් හිමින් සීරුවේ සිඩ්නිගේ උරහිසට අතක් තියුවා. ඒ රළු මිනිහගේ ඇතේ තිබුණ උණුසුම සිඩ්නිගේ හිත නිවා දැම්මා. දැන් හැමදේම ඉවරයි සිඩ්නි. උන්ව පොලිසියෙන් අල්ලගනි. දැන් කාටවත් තමුසෙට කරදරයක් කරන්න බෑ. රයන් හිමින් කිව්වා. සිඩ්නි රයන් දෙස බැලුවේ මහ භක්තියකින්. තමන්ගේ ජීවිතේ බේරගන්න තමන්ගේම තාත්තා ඇතුළු මැරවරක් ඉස්සරහට ජීවිතේ පරදුවට තපපු මේ මිනිහා තමන්ට දෙවියෙක් වගේ කියලා සිඩ්නිට හිතුණා. කාර් එක ආපහු ඉස්සරහට ඇදුනා. පැය කීපයකට පස්සේ පාන්දර යාමේ කාර් එක කොළඹ නගරයට ඇතුළු වුණා. උදෑසන හිරු රැස් කොළඹ අහසට වැටෙද්දී සිඩ්නිට දැනුනේ තමන්ගේ ජීවිතයටත් අලුත් දිනක් පායලා කියලා. රයන් කාර් එක කෙලින්ම පැදෙව්වේ කොළඹ තියෙන ලොකු අම්මලගේ මහ ගෙදෙට්ටයි. ඒක ලොකු තාප්ප වට කරපු ගේට්ටු දාපු හරිම ආරක්ෂිත පරිසරයක් තිබුණ ලස්සන ගෙයක්. සිඩ්නිට ඒ වගේ මාලිගාවක් වගේ ගෙයක් දැකලා තිබුණේ ටීවී එකෙන් විතරයි. කාර් එක මිදුලේ නතර කරපු ගමන් ලොකු අම්මා සාලෙන් එළියට ආවා. රයන් කලින්ම ෆෝන් එකෙන් හැම විස්තරයක්ම ලොකු අම්මට කියලා තිබුණ නිසා එයා සිඩ්නි දිහා බැලුවේ මහා අනුකම්පාවකින්. එන්න දුවේ බය වෙන්න එපා. දැන් ඔයා ඉන්නේ ආරක්ෂිත තැනක. ලොකු අම්මා සිඩ්නිගේ අතින් අල්ලලා හරිම කරුණාවෙන් ගැට එකන් ගියා. සිඩ්නි හැරිලා රයන් දිහා බැලුවා. රයන් තමන්ගේ බෑග් එකත් අතට අරන් හිමින් hina වුණා. ඒ සිනහව ඇතුලේ දැන් හැමදේම හරි කියන පණිවිඩේ තිබුණා. සිඩ්නිට නාන්න උණු වතුරයි අඳින්න ලස්සන අලුත් ඇඳුමකුයි ලොකු අම්මා ලෑස්ති කරලා දුන්නා. මාස ගණනාවකට පස්සේ සිඩ්නි හිතේ නිදහසෙන් බත් කටක් කෑවේ එදා තමයි. මේ අතරේ රයන් සාලේ පුටුවකට වෙලා තමන්ගේ ෆෝන් එක දිහා බලාගෙන හිටියා. එක පාටම එයාගේ ෆෝන් එකට දිගල්පොත පොලිස් ස්ථානයෙන් ඇමතුමක් ආවා. රයන් ඉක්මනට ඒක බාරගත්තා. "හෙලෝ, රයන් මහත්තයාද?" පොලිස් ඔයසී ඇහුවා. "ඔව්, මොකද උනේ? උන්ව අල්ලගත්තද?" රයන් නොසන්සුන් වැහුවා. "වැඩේ සාර්ථකයි මහත්තයා. අපි ඊයේ කලාව පීරලා පොඩි ඇතුළු මැරියෝ තිදෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. පොඩිගෙන් ප්‍රශ්න කරද්දී මිනිහා හැමතේම වමාරලා තියෙන්නේ. සිරිපාල මුදලාලි තමා මුංග මෙහෙවල තියෙන්නේ. මුදලාලි එකට ලොකු සල්ලි දීලා තියෙනවා." පොලිස් නිලධාරියා කිව්වා. රයන්ගේ තත්මිට පෑගුණා. "එතකොට අපේ තාත්තා අපි අද උදේම සිරිපාල මුදලාලි අල්ලන්න ඔයාලගේ ගෙදරට ගියා මහත්තයා. හැබැයි මිනිහා ඊයේ රෑ වැඩේ වැරදුණු බව දැනගෙන ගෙදරින් පැනලා ගිහින් දැනට මුදලාලි අතුරුදහන්. අපි හැමතැනම පරීක්ෂණ පවත්වනවා." පොලිසියෙන් කිව්වා. රයන් ෆෝන් එක මේස උඩින් තිබ්බා. තමන්ගේම තාත්තා පොලිසියෙන් හඹා යන අපරාධකාරයෙක් වුණ එක ගැන රයන්ගේ හිතේ තිබුණේ මහා කලකිරීමක්. හැබැයි සිඩ්නිට තවදුරටත් ඒ මිනිහගෙන් කරදරයක් වෙන්නේ නැති එක ගැන රයන් සැනසුණා. දවස් 3ක් ගෙවිලා ගියා. සිඩ්නි දැන් ලොකු අම්මලගේ ගෙදර වැඩපළ හරිම ලස්සනට
පිළිවෙලට කරනවා. හැමෝම සිත්මිට ගොඩාක් ආදරය කළා. රයන් හැමදාම හවසට වැඩ ඇරිලා එනකොට සිත්මි හදලා දෙන උණුසුම් තේ කෝප්පේ බොන්න පුරුදු වෙලා හිටියා. දෙන්න අතරේ වචන ගොඩක් හුවමාරු නොවුනත් ඇස්වලින් මහ ලොකු බැඳීමක් ගොඩ නැගෙමින් තිබුණා. එදා හවස රයන් තේක බොන ගමන් සිත්මි දිහා බැලුවා. සිත්මි වෙනත වගේ නෙවෙයි. දැන් ලස්සනට සිනාසෙමින් ඉන්නවා. සිත්මි රයන් හිමින් කතා කරා. ඇයි මහත්තයා? සිත්මි ළඟට ආවා. තමුසේගේ ගමේ තිබුණ ඉඩම් ප්‍රශ්නේ මම්මගේ යාළුවෙක් ලවා නීත්‍යානුකූලව විසඳුවා. ඒක දැන් සම්පූර්ණයෙන්ම තමුසේගේ නමට හැරෙලා තියෙන්නේ. තමුසේට ඕන නම් ඒක විකුණලා පොඩිමෙන් කොළඹින්ම පොඩි ගෙයක් ගන්න පුළුවන්. රයන් කිව්වා. සිත්මිගේ ඇස්සලට කඳුළු ආවා. අනේ මහත්තයා මට ඔව මුකුත් එපා. මට මහත්තයා ළඟ මෙහෙම ඉන්න ලැබෙන එක විතරක් ඇති. රයන් සිත්මිගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. එයාගේ හිතේ තිබුණ ආදරේ ඒ ඇස්වලින් පැහැදිලිවම පෙනුණා. හැමදාම වැඩකාරියක් වගේ ඉන්න දදහස. රයන් යන්තමට hina වෙලා ඇහුවා. සිත්මි ලැජ්ජාවෙන් බිම බලාගත්තා. එයා Tamanගේ අත් දෙක සායට පිහදමමින් හිටියේ හිතේ ඇති වුණ සතුටයි කලබලෙයි හංග ගන්න. අනේ මන්ද මහත්තයා මං වගේ අනාථ වුණ කෙල්ලෙක්ට මීට වඩා දෙයක්. ආයෙත් ඔය අනාථයි කියන වචනේ පාවිච්චි කරන්න එපා සිත්මි. රයන් තේ කෝප්පේ මේස උඩින් තියලා නැගිට්ටා. එයා සිත්මි ළඟට පියවරක් තැබුවා. දිගල් පොත ගමේදී තමුසෙක්වත් දැකපු පළවෙනි දවසේ ඉඳන් මගේ හිතේ තමුසෙට ඉඩක් වෙන් වුණා. මං ඒක නොපෙන්වා හිටියේ තමුසෙට තිබුණු ප්‍රශ්න නිසා. හැබැයි දැන් තමුසෙ නිදහස්. මට ඕනේ තමුසෙ මගේ ජීවිතේ සහකාරී කරගන්න. සිත්මිගේ ඇස්වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණා. තමන් වගේ දුප්පත් අසරණ කෙල්ලෙක්ට රයන් වගේ උගත් ලස්සන මහත්තයෙක් මෙච්චර ආදරය කරයි කියලා එයා හීනකින්වත් හිතුවේ නෑ. ඇයි මහත්තයා මට මෙච්චර ආදරය කරන්නේ? සිත්මි හිමින් ඇහුවා. ආදරය කරන්න හේතුව ඕනේ නෑ සිත්මි. තමුසෙගේ අවංකකම අහිංසකකම මට වටිනවා. ලොකු අම්මා තමුසෙට ගොඩාක් කැමතියි. රයන් hina වෙලා කිව්වා. දවස් කීපයක් ගෙවිලා ගියා. සිත්මි දැන් ඉස්සර වගේ බයෙන් ගැහි ඉන්න කෙල්ලෙක් නෙවෙයි. එයාගේ මූණේ ලස්සන හිනාවක් හැමදාම තිබුණා. ලොකු අම්මා සිත්මිට ලස්සන සල්ව ඇඳුම් කීපයක් මහලා දුන්නා. කොළඹ පරිසරයට හැඩ ගැහෙන ගමම්ම සිත්මි Tamanගෙම ගමේකම සරලකම ඒ විදිහටම රැකගත්තා. එදා ඉරිද දවසක් රයන්ට නිවාඩු. හවස් වරුවේ කොළඹට ලස්සන හිරු පැසයාමක් වැටිලා තිබුණා. රයන් සාලේ වාඩි වෙලා ඉන්නකොට සිත්මි ආවේ ලස්සන නිල් පාට ඇඳුමකින් සැරසිලා. එයාගේ කොණ්ඩේ කඩා හැරලා තිබුණා. රයන් සිත්මි දිහා බලාගෙන හිටියේ ඇස් සහකට ගන්න බැරුව. ලොකු අම්මා කිව්වා වත්ත පහල තියෙන පන්සලට ගිහින් එන්න කියලා. මහත්තයාත් එනවද? සිත්මි හිමින් ඇහුවා. යමු. රයන් වහම නැගිට්ටා. දෙන්න පන්සලට ගියේ පයින්මයි. පන්සලේ බෝධිය ළඟ නිහඬවම පහන් පත්තු කරලා සුවඳ දුම් අල්ලත්තේ සිත්මි ඇස් පියාගෙන මහ වෙලාවක් ප්‍රාර්ථනාවක් කළා. රයන් බලාගෙන හිටියේ සිත්මිගේ ශාන්ත මූණ දිහා. මොනවාද ඔච්චර වෙලා ඉල්ලුවේ? පන්සලෙන් එළියට එනකොට රයන් hina වෙලා ඇහුවා. සිත්මි රයන් දිහා බලලා හිමින් hina වුණා. මං ඉල්ලුවේ හැම ආත්මෙකදීම මාව පෙරගන්න මේ වගේම නපුරු මහත්තයෙක් ලැබෙන්න කියලා. රයන් hina වුණා. එයා සිත්මිගේ අතින් හිමින් අල්ලගත්තා. පළවෙනි වතාවට සිත්මි රයන්ගේ අත අතෑරියේ නෑ. ඒ රළු අතේ තිබුණ ආරක්ෂාව Tamanට සදාකාලිකවම අයිති බව සිත්මිට තේරුණා. කොළඹ හවස් යාමේ හඳ පායගෙන එනකොට දෙන්න අත්අල්ලගෙන පාර දිගේ හිමින් නැවිතගෙන ගියා. දිගල් පොත ගමේ මැටි ගෙදරින් පටන් ගත්ත සිත්මිගේ කඳුළු කතාව අන්තිමට ආදරණීය සිනහවකින් ඉවර වෙන්න පාර කැපිලා තිබුණා. ලොකු අම්මගේ මැදිහත් වීමෙන් රයන් සහ සිත්මිගේ විවාහය ලොකු සෝබනත්වයක් නැතුව හරිම ශාම්ව පොඩියට සිද්ධ වුණා. සිත්මි හැඩ වෙලා හිටියේ සුදු පාට සාරියකින්. එයාගේ සරල සුන්දරත්වයේ ඉස්සරහා රයන් බොහොතකට ගල් ගැහිලා වගේ බලන් හිටියා. කසාද බැඳලා එදා රෑම දෙන්න නතර වුණේ කොළඹට ටිකක් ඈතින් තිබුණ ලස්සන හෝටලයක. රෑ 12ට විතර ඇති. මුළු පරිසරයම නිහඬයි. කාමරේ ජනේලෙන් ඈත මොහොතේ රළ බිඳෙන සද්ද විතරක්
හීන් සැරේ ඇහුණා. කාමරය ඇතුලේ තිබුණේ ලා නිල් පාට ආලෝකයක්. සිත්මි නාලා රතු පාට ලස්සන ඇඳුමකින් සැරසිලා කාමරයේ ඇඳ කොනකින් වාඩි වෙලා හිටියා. එයාගේ හිතේ තිබුණේ ලොකු ගැස්මක් සහ ලැජ්ජාවක්. ඇස් දෙක කෙලින්ම බිමට යොමු වෙලා තිබුණේ. රයන් නාන කාමරේ ඉඳන් නැවෙත් සිත්මි ළඟින් වාඩි වුණා. රයන් ගෙන්න ආපු සුවඳ විලවුන් සුවඳට සිත්මිගේ හදවත තවත් හයියෙන් ගැහෙන්න පටන් ගත්තා. තාමත් මට බයයිද සිත්මි? රයන් හිමින් ඇහුවා. එයාගේ හඬ වෙනත වගේ රළු නැහැ. හරිම ආදරණීයයි. සිත්මි හිනාවක් දාලා ඔළුව දෙපසට වැනුවා. නෑ මහත්තයා. මහත්තයා නෙවෙයි. දැන් මං තමසගේ මහත්තයා. රයන් hina වෙලා සිත්මිගේ නිකටින් අල්ලලා මූණ උඩට හැරෙව්වා. සිත්මිගේ තිලිසන දැස් දෙක දිහා රයන් ටික වෙලාවක් බලන් හිටියා. ඊට පස්සේ එයා හිමින් සීරුවේ සිත්මිගේ නළලට තොල් තද කරා. ඒ ආදරණීය පහසට සිත්මිගේ ඇස් දෙක පිය වුණා. රයන් හිමින් සිත්මිගේ ඇඳ මත දිගා කළා. එදා රෑ මුළු ලෝකෙම අමතක කරලා ඒ දෙන්න ආදරෙන් එකතු වුණා. දිගල්පත ගමේදී විඳපු හැම දුකක්ම හැම කඳුලක්ම රයන්ගේ උණුසුම් වැනද ගැනීම මැස්සේ දිය වෙලා ගියා. පහුවදා උදේ පාන්දරම කුරුල්ලන්ගේ සද්දෙට රයන්ට ඇහැරුණා. එයා ඇඳුවට වාඩි වෙලා එයාගේ ඇඳ ඇතිරිල්ල දෙස බලනකොට එතන තිබුණේ රතු පැහැති ලකුණ රයන්ගේ ඇස ගැටුණා. සිත්මි තාමත් රයන්ගේ පපුවට තුරුළු වෙලා සුව නින්දක හිටියේ. රයන් සිත්මිගේ අහිංසක මූණ දිහා බලාගෙන හිටියේ මහ ලොකු ගෞරවයකින්. මේ වගේ සල්ලි තියෙන කපටි මිනිස්සු රැලක් ඉන්න සමාජයක අන්ත අසරණ වෙලා බඩගින්නේ මැරෙන්න වැටෙති පවා මේ කියලා තමන්ගේ පාරිශුද්ධත්වය තමන්ගේ ආත්මගරුත්වය රැකගෙන තියෙනවා. මුදලාලි වගේ සල්ලිකාරයෙක් සල්ලි තෑගි පවා පෙන්වත්තේ තමන්ගේ පිරිසිදුකම පාවා නොදුන්න මේ කෙල්ල ඇත්තටම තමන්ගේ ජීවිතයට ලැබුණු මහ වාසනාවක් කියලා රයන්ට හිතුණා. රයන් හිමින් සිත්මිගේ කෙස් රටක් අතින් අයින් කරලා එයාගේ කම්මුලට හාත්පත් දුන්නා. සිත්මි හිමින් ඇස්සරලා රයන් දිහා බලලා ලැජ්ජාවෙන් hina වුණා. "ඇයි රයන් මොකද මෙහෙම බලන්නේ?" සිත්මි හිමින් ඇහුවා. පළවෙනි වතාවට එයා රයන්ට නමින් කතා කරා. "මම මේ බැලුවේ මගේ ජීවිතේට ලැබුණ ලොකුම වස්තුව දිහා." රයන් සිත්මිව තද කරලා තමන්ගේ පපුවට බදා ගත්තා. දිගල්පොත ගමේ අඳුරු අතීත ඉවර වෙලා සිත්මිගේ ජීවිතේ ආදරෙන්ම පිරීලා තිබුණා. කොළඹදී රයන් සහ සිත්මි තමන්ගේ අලුත් ජීවිතේ සතුටින් පටන් ගත්තත් දිගල්පොත ගමේ සිද්ධ වුණ දේවල් වල ප්‍රතිඵල එකින් එක ලැබෙන්න පටන් ගත්තා. සති කීපයකට පස්සේ දිගල්පොත පොලිසියෙන් රයන්ට තවත් ඇමතුමක් ලැබුණා. ඒ හැංගිලා හිටපු සිරිපාල මුදලාලිව පොලිසියට කොට වුණ ආරංචිය. මුදලාලි පාළු වත්තක හැංගිලා ඉන්නකොට ගමේ මිනිස්සු දැකලා පොලිසියට ඔත්තු දීලා තිබුණා. තමන්ගේම පුතා තමන්ගේ කුරිරු වැඩවලට විරුද්ධව සාක්ෂි දීමත් සිත්මිගේ තාත්තා ඇතුළු මැරයන් උසාවියේදී ඇත්ත ප්‍රකාශ කිරීමත් නිසා සිරිපාල මුදලාලිට සහ සිත්මිගේ තාත්තට බරපතල වැඩ සහිත දීර්ඝ කාලීන සිරදඬුවම් නියම වුණා. තමන් සල්ලි වලට හැමතේම යටපත් කරන්න හැදුවත් අන්තිමට නීතියෙන් බේරෙන්න බැරි වුණ තැන මුදලාලි හිරගෙදර කූරු ගනින්න වැටුණා. මේ හැමතේම සිද්ධ වෙනකොට මහගෙදර තනි වුණ හාමිනේ සම්පූර්ණයෙන්ම අසරණ වුණා. තමන්ගේ මහත්තයා මේ තරම් දරුණු අපරාධකාරයෙක් කියලා හාමිනේ දැනගත්තේ උසාවි තීන්දුවෙන් පස්සේ. තමන් හැමදාම සිත්මිට බැන වැදුන හැටි ඒ අහිංසක කෙල්ලව සැක කරපු හැටි මතක් වෙනකොට හාමිනේගේ හිත මහ පසුතැවීමකින් නැවිලෙන්න පටන් ගත්තා. සිත්මි වගේ පිරිසිදු ගුණගරුක කෙල්ලෙක්ව තමන්ගේ ගෙදරදී මුදලාලි බය කරද්දී තමන්නේ කිසිවක් නොදැක සිත්මිට වරදපට ඔපහැටි මතක් වෙලා හාමිනේ තනියම කාමරයට වෙලා ඇඬුවා. දවසක් රයන් සහ සිත්මි මහගෙදරට ආවේ අම්මා බලන්නයි. සිත්මිව දකිද්දිම නන්ද හාමිනේගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. හාමිනේ දුවගෙන ඇවිත් සිත්මිගේ තෑතින්ම අල්ලගත්තා. "අනේ දුවේ මට සමා වෙන්න. මං උඹට එක එක ඒවා කියලා හිත රිද්දුවා. මගේ මිනිහ උඹට මෙච්චර අපරාධයක් කරන්න හදත්තේ මම මුකුත් දන්නේ නැතුව උඹටමයි වැරදි කිව්වේ." හාමිනේ මහ හයෙන් අඬමින් සිත්මිගෙන් සමාව ඉල්ලුවා. සිත්මි වහාම
හාමිනේගේ දෑත් අල්ලගෙන එයාගේ කකුල් ළඟ දන ගැහුවා. අනේ හාමිනේ එහෙම කියන්න එපා. මං කිසිම තරහක් හිතේ දෙයක් නැහැ. ඔයාලා තාම ආව පාරෙන් මෙහෙට එක්කන් ආපු නිසායි. මං අද පන පිටින් හරි ඉන්නේ. මං හැමදාම ඔයාලට කරු කරනවා. සිත්මිගේ උදාර අහිංසක ගුණය දැක්කහම හාමිනේ සිත්මිව තදින් බදාගෙන ඇඬුවා. රයන් පැත්තකට වෙලා මේ දෙස බලාගෙන හිටියේ සැනසිලිදායක සිනහවකින්. දිගල් පොත මහගෙදර වඩ කරලා තිබුණු අඳුර සෙවණැලි සදහටම නැති වෙලා ගියා. වැරදි කරපු අයට සෝබාදහමෙන් දඬුවම් ලැබෙද්දී ජීවිතේ හැම දුකක්ම ඉවසගෙන තමන්ගේ පිරිසිදුකම රැකගත්ත සිත්මිට ආදරේ පිරුණු සැබෑම සතුට හිමි වුණා. රයන් සිත්මිගේ අතින් තද කරලා අල්ලගත්තා. ඒ දෑත් අතර තිබුණේ තවත් ආත්ම ගණනාවකට නොමැකෙන නිහඬ වූ හද කැස්මක ආදරයයි. ජීවිතයට කෙතරම් දුක්ඛම් කඩලු අභියෝග හෝ අගහිකකම් පැමිණියත් තමන්ගේ ආත්මකරුත්වය සහ පාරිශුද්ධත්වය කිසිදු මිලකට පාවා නොදිය යුතුයි. සැබෑම ගුණකරුකභාවය සහ අවංකකම රැකගන්නා මිනිසුන්ට කාලයත් සමග සෝබාදහමෙන්ම නිසි ගෞරවය සහ සැබෑ සතුට උරුම කර දෙයි. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go.